ආයි බොහෝ වේවා. බොහෝ දක්ෂයන් අතරේ ඇතැම් දක්ෂයන් ලොවට පහළ වෙනවා, ලොවට එනවා. ඒ එන්නේ සමාජයට සුවිශේෂී වූ මෙහෙවරක් කරන්න. දැන් අපි අපේ අතීතය ගත්තොත් එහෙම, ලෝකයේ අතීතය ගත්තොත් එහෙම මෙවන් නිර්මාණකරුවන්, මෙවන් දක්ෂ මිනිසුන් ලෝකෙට එනවා මොන හරි සුවිශේෂී දෙයක් නිර්මාණය කරන්නට. දැන් අපි ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව ඇතුළෙත් දක්ෂ මිනිසුන් බොහෝ පිරිසක් ඉන්නවා. එදා මෙදා කාලය තුර ඔබ දන්නවා කලාකරුවන් වෙන්න පුළුවන්, ක්‍රීඩකයන් වෙන්න පුළුවන්. ඒ වගේම නම් දරාපු ව්‍යවසායකින්, ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තුළ අපිට ඕන තරම් හම්බ වෙනවා. දැන් මේ ව්‍යාපාරිකෙක් විශේෂයෙන් අපි ඉස්මතු කරලා ගත්තොත් එහෙම, ව්‍යවසායකෙක් ඉස්මතු කරලා ගත්තොත් එහෙම සුවිශේෂී වෙන්න හේතු ගණනාවක් තියෙනවා. මම කිහිපයක් කියන්නම්. ඒකට හේතුව තමයි අලුතෙන් හිතන, රටේ ආර්ථිකය ඉදිරියට අරගෙන යන, රටේ සංවර්ධනයක් ඇති කරන, මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ව්‍යවසායකින්ට, ව්‍යාපාරිකින්ට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඔවුන්ටම ආවේනික වෙච්ච ඔවුන්ගේම ක්‍රම අපි කියන්නේ ස්ට්‍රැටජිස් මේ සඳහා භාවිතා වෙනවා. අද මේ සුවිශේෂී කතාබහ ඔබත් එක්ක අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්න මේ වගේම අති දක්ෂයෙක් ඔබ හමුවට ගෙන එන ගමන්. ඔහු සුවිශේෂී. ඔහු සුවිශේෂී වන්නේ දැන් මම කලිමුත් අර කිව්වා වගේ ඔබට මේ බොහෝ ව්‍යාපාරිකයන්, ව්‍යවසායකින්ට ඕන්ටම ආවේනික වෙච්ච ස්ට්‍රැටජි එකක් තියෙනවානේ. නේ? මොහොත තියෙන්නේ ඔහුටම ආවේනික වෙච්ච ස්ට්‍රැටජි එකක්. ව්‍යාපාරික ඥානය ඔහුගේම ව්‍යාපාරික ඥානයක්. ඉතින් ඔහු ගැන අටුවා ටීකා මම වැඩි වැඩියෙන් කියන්නම් ඉදිරියට. ඔහු මේ වෙන විට රටක් දන්නවා කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ටැක්ස් ෆයිල් එකට හිමිකම් කියන පුද්ගලයා. ඒ වගේම රැකියා මේ වෙන විට සුවිශාල ගාණක් නිර්මාණය කරමින් රටේ දේශීය ආර්ථිකයට දැවැන්ත මෙහෙවරක් ඔහු ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නවා. මේ වෙන කවුරුත් නෙමෙයි. සම්පත් සුපර් ට්‍රේඩී නිර්මාතෘතුමන්, අධිපතිතුමන්, කළමනාකාර අධ්‍යක්ෂකතුමන් දිනූෂ සම්පත් ලියනගේ මහත්මයා. තාම ආදරෙන් ඔබතුමාට පිළිගන්නවා. ආයිබෝන්. දැන් මේ දිනූෂ සම්පත් කියනවලද කැමති, සම්පත් ලියනගේ කියනවලද කැමති? මොකටද ඇත්තට ඔකින් කැමති මොනවාද? සම්පත් කියලා තමයි ගොඩක් අය කියන්නේ. ව්‍යාපාර ජාලය නිර්මාණය වෙලා තියෙන යාළුවෝ කියන්නේ දිනූෂ කියලා. දිනූෂ කියලා. එළිද දැන් දිනූෂ සම්පත් ලියනගේ කියන නම් තුනින්ම යනවනේ. නම් තුනින්ම යනවා. ඔබතුමාගේ අපි යමු පුංචි කාලේට. ඔබ කොහෙද උපත ලබන්නේ? සම්පූර්ණ නම මොකද්ද? කොහෙද ඔබතුමන්ගේ මුල් හැදෙන්නේ කියලා බලන්න. මගේ සම්පූර්ණ නම දිනූෂ සම්පත් ලියනගේ. ඉතින් මම මතුගම තමයි මගේ ගම. ඉතින් මම ඇත්තටම ඉපදින්නේ නාගොඩ ඉස්පිරිතාලේ කළුතර. ඉතින් බොහොම දුප්පත් කොල්ලෙක් විදිහට තමයි ඉපදින්නේ. දෙමව්පියන්ට ව්‍යාපාර පිළිබඳව යම්කිසි දැනුමක් තිබුණාද? දෙමව්පියන්ට ව්‍යාපාර තිබිලම නැහැ. ඔබ තමයි මේ ආරම්භ කරන්න හැමදේම. මේ බිස්නස් එක හදලා තියෙන්නේ මම. කොහෙන්ද මේ සම්පත් මහත්මයා මේ වෙනස ඇති කරන්න ඕනේ කියලා හිතට එන්නේ? පොඩි කාලෙම හිතට එනවද? ඒ කියන්නේ කසුන් මේවයි දැන් පුංචි කාලේ අපිට තේරෙනවා දැන් අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගෙදරක් වුණාම ගෙදර ෆයිනෑන්ස් එක, ගෙදර තියෙන ආදායමට වැඩි වියදම වැඩි නම් ගෙදර ලොකු අවුලක් නේ. ඉතින් ඕක කවුරුත් අද ලංකාවේ මිනිස්සු මැනේජ් කරන්නේ. ඒතර මට 6 වසරේදී තේරුණා ගෙදර ෆයිනෑන්ස් එක ෆුල් අවුල් කියලා. 6 වසරේදී. මොකද අපි ගෙදරට ආදරෙන්නේ. අදටත් මගේ තාත්තයි අම්මයි ඉන්නවා. එතකොට තාත්තයි අම්මයි අපි ඇත්තටම ලුණු ඉහලා බත් කාලා තියෙනවා කිව්වා. එතකොට ඒ ලෙවල් එකට තාත්තා ස්ටේට් එක වැඩ කරේ. එතකොට මට දැනිච්ච දේ තමයි මම එක දවසක් ස්කෝලේ ඇරිලා යනකොට අර ගෙදර තියච්ච තාත්තා චෙක් කරලා දාන ප්‍රැක්ටිකල් මැක්ස් එක උගස් තියන්න ගිහිල්ලා. ඒක තමයි පොයින්ට් එක මේක ඇත්තටම. ඉතින් මට හරි දුකක් දැනුණා තාත්තට රැට අර වැඩි හින්දා රැට යා චෙක් කරලා හදන ලයිට්ස් නෑ අපිට. ඒක උගස් තියන්න ගිහිල්ලා මට කන්න ගේන්න. ඉතින් කනවා කියන්නේ ඒ දවස්වල කන්නත් බෑ. සාතල පොඩි සර්වි එකක් කම්මුනේ. ඒක තමයි මං හිතන්නේ මෙතෙන්ට එන්න. ඒ කියන්නේ මේක මැනේජ් කරන්න ඕනේ කියන එක ගෙදර. මම දැක්ක ගෙදර ලොකු ණය වෙනවා. හැබැයි කවදාවත් මේක ගොඩ එන්න බෑ. ගොඩ එන්න නම් අපි සල්ලි හදන්න ඕනේ කියන එක හොයන්න ඕනේ. සල්ලි හදින්න ඇත්තටම අපි බුලත් වවලා තියෙනවා. ගස්ලා බුවවලා තියෙනවා. ඊට පස්සේ සල්ලි හදන්න ඕනේ. ඊට පස්සේ අම්මා කෑම හදලා. ඔය වගේ කළා තමයි අර මුලින්ම අර ගෙදර ප්‍රශ්නේ නැති කරා. ගෙදර ප්‍රශ්නේ නැති කරලා
ඉතින් හාල් විකුණලා තියෙනවා. හාල් විතරයි. හාල් විතරයි. මට මතකයි ඉස්සර මේ තාත්තගේ ක්වාටර්ස් එකේ තියෙන කන්දක් මම හරි පුංචිනේ. ඉතින් මේ තව සම්මුගෙන් කියලා ඉන්න වත්තේ මිනිස්සෙක් එයයි තාත්තයි රැයට බස් එකේ හාල් දාගෙන එනවා. ඔක ගන්නේ අපි භූපානි ට්‍රේඩර්ස් මතුගම. ඒතර මේ මහත්තයා මතක් කරන්න ඕනේ අද ජීවිතෙක අතර නැතත් මට ණයට බඩු දුන්නා අපිට. හරිම. සමහරට යා එහෙම නොකරන අද මට මෙතෙන්ට එන්න නොෙන්න තිබ්බා. ඉතින් හරි ආදරෙන් මතක් කරන වෙලාව. ඉතින් මම කරන්නේ පන්දම අල්ලන එක. ඒ කියන්නේ එක හාල් කෑල්ලක් කරන උඩ නගිනකොට මම පොඩිනේ පන්දම පත්තු කරලා අල්ලනවා. ඒ කියන්නේ ගෙදෙට්ට අපි උදව් කරන එක අපිට ලොකු වමනාවක් තුන ගෙදර කොට දාන්න ඕනේ මේ තාත්තලාගේ දුක කියන එක නැති කරන්න ඕනේ කියන එක. ඉතින් ඒතර තමයි ස්ටාර්ට් එක. මම හිතන්නේ චේතනාව තිබුණේ ඒතර. ඒකකින් පස්සේ මට තේරුණා ඉතින් සල්ලි හදන්න පුළුවන්. මොකද තාත්තට ෆයිනෑන්ස් පැත්ත ගැනවත් එහෙම ලොකු දැනුමක් තාත්තට මන් දන්නේ නැහැ තුනද කියලා තාත්තා වත්ත ගැන තමයි සම්පූර්ණ වත්ත හදන්න තමයි තාත්තට වුණා තියෙන්නේ. එයාගේ නුනත් එයා වැඩ කරනකොට හරි ස්මාර්ට් ස්ටෑට් එක අකර 400ක් ඒක සම්පූර්ණයෙන්ම තාත්තා තමයි බැලුවේ. ඉතින් එයාගේ ජීවිතේම දිය කරේ ඒකට. ඉතින් ඒකත් එක්ක තාත්තා ලෝකෙ දැක්කේ නැහැ. ඉතින් මට හිතුණා මේගොල්ලන්ට ලෝකෙ පින්නන්න ඕනේ. මේක හදන්න ඕනේ කියලා. ඉතින් පටන් ගත්ත එක තමයි ඉතින් ඇත්තටම මෙච්චර ලොකු ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ. ඇත්තටම ඉතින් වත්තින් තාත්තා මං අයින් කරනවා. අයින් කළා තාත්තට පර්චස් හතක් හම්බ වෙනවා. ගමේ පාන්ති. ඉතින් ඒතර තමයි ඔය ලෑලි කඩයක් පටන් ගන්න. මුලින්ම. ඔය ලෑලි කඩෙන්ද මේ දැන් මේ ව්‍යාපාර ජාලය නිර්මාණය කළේ? ඒකට එක තව දෙයක් කියන්න ඕනේ. ඔය කඩේ ඊට පස්සේ මම ඇත්තටම ඔය වත්තේ ඉන්නකොට අපි පොඩි බිස්නස් එකක් විතර කරගෙන ගියා. ඒක කරගෙන යනකොට අපිට ඇත්තටම ස්ටොප් කරන්න කිව්වා. නවත්තන්න කිව්වා වත්තේ. ඊට පස්සේ ඉතින් නවත්තලා කරන්න දෙන්න නවත්තන්න කිව්වා නවත්තන්න ඕනේ. එතකොට අපේ සම්පූර්ණ ආදායම් මාර්ග මිදෙන්නේ. ඒකට පර්චස් 7 ගිහිල්ලා දැන් මම ඉස්කෝලෙන් අවුට්ලේ 11 වසරේ. ඉතින් ඊට පස්සේ මම කරන වැඩේ කටුනායක යන ජොබ් එකකට. දැන් මොකුත් කරන්න බෑනේ. ඉතින් මගේ පළවෙනි ජොබ් එක පාරදී රෙස්කියුස් මී සර් කියලා යන්නේ බඩු විකුණන ජොබ් එකක් තමයි මගේ ජොබ් එක. ලස්සන ඇඳගෙන අසරට ඇඳලා ටයි එක දාලා ගිහිල්ලා ඉතින් එදා තමයි ලෝකෙ දැක්කේ. ලංකාවේ ටිකක් ලස්සනට දැක්කේ. එතකොට මොකද අපි අර වත්තක ඉඳලා ලයිට් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒක මම එන්ජොයි කරා. ඉතින් ඒකට ඔබතුමාගේ වයස කීයද විතර? කොච්චරක් වගේ? මට අවුරුදු 16යි. අවුරුදු 16න් ඉන්නේ කියව කරන්න. මොකද මම ඔලේ ලුතරනේ කරේ. ඉතින් ඊට දැනුමත් එක්ක ඒකෙන් ඊට පස්සේ ඉතින් ඇත්තටම අපිට ලොකු ජොබ්ස් කවුරුත් දෙන්නේ නැහැ. මේ දැන් වගේ ජොබ්ස් නැහැ රටේ. අද ඔබතුමාගාව උපාධිධාරීන් රැසක් වැඩ කරනවා. ඉතින් ඒකෙන් පස්සේ කසොන ඉතින් ඇත්තටම මම ඒකේ වැඩ කරලා ඕම කරලා රුපියල් 29000ක් විතර එකතු කළා. මොකද සමහරට එක වේල කාලේ ඉඳලා තියෙනවා. මොකද ටාකට් එක පොසත් වෙන්නනේ. ඉතින් ජොබ් එකක් නැති හින්දා ට්‍රීවිල් එකක් අරගෙන එනවා. අර වැඩින් පස්සේ ට්‍රීවිල් එකක් ගත්තා. ලීස් කරලා ට්‍රීවිල් එකක් අරගන්නවා. එතකොට ලීස් කම්පැනිත් නැහැ. ඉතින් ඇත්තටම හරි. මාරු ඒක අරගෙන පාක් එකට ගිහිල්ලා අවුරුදු 5ක් විතර පාක් එකේ දුවනවා. ඒ අතරතුරේ තමයි ගේ හදලා බ්ලොග් ගල් විතරයි. ඒතර ගේ බ්ලොග් ගල් වලින් විතරයි බඳින්නේ. බඳලා ලයිට් අරගෙන පොඩි කඩයක් දාලා ඒක ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට් කළා ඊට පස්සේ ඉතින් ඇත්තටම පොඩි කාලේ කවුරුත් බලන්නේ නැහනේ. බැංකු බලන්නෙත් නැහැ. මුකුත් නැහැ. ඉතින් ට්‍රීවිල් එකේ ෆිනෑන්ස් එකත් ඉවරයි. ජෝර්ජ් ස්ටෝට් එකේ දාලා තිබුණ කොරියාවට මිනිස්සු ගන්නවා කියලා. ටක් ගාලා ඇප්ලිකේෂන් එකක් දාලා ට්‍රීවිල් එක වල කොරියාවට ගියා. හැබැයි කොරියාවට යනකොට තිබුණ හීනේ තමයි කඩේ ලොකු කරනවා කියන එක ඇවිල්ලා. ඒක තමයි හීනේ. මේ වෙන මේ ලොකු හීන හදාගෙන මම රටේ යනවා මේ කඩේ ලොකු කරන්න ඕනේ කියන හීනයක් තමයි තිබුණේ. හැබැයි කොරියාවට ගියාට පස්සේ ඉතින් කඩයක් නෙවෙයි සුපර් මාකට් දාන්න ඕනේ කියලා. ඒව දැකලා. ඒ හීනේ තමයි මම ලංකාවට ගෙනා මම වැඩි කාලයක් හිටියේ නෑ. අවුරුද්ද මාස 10න් ලංකාවට ආවා. ඇත්තටම ලොකු සල්ලියක් එහෙම ගෙනාවිත් නැහැ. බොහොම පොඩි ගානක් මම ඇක්සිඩන්ට් එකක් කළා. ඒක මගේ එක පොයින්ට් එකක්. ඒක මම හිතන්නේ ඒක වෙච්ච එක තමයි මම හිතන්නේ ටර්නින් පොයින්ට් එකක් උනේ. ඉතින් ඒකත් එක්ක මම ඇවිල්ලා කඩේ ඇතරම ලොකු කරා. ලොකු කරලා තව අවුරුදු 2ක් විතර ගිහිල්ලා තමයි මේක සුපර් මාකට් බවට පත් කරේ. තව එකක් කියනෝනේ මම මගේ බිස්නස් පටන් ගන්නකොට මම ලකුණු කරලාද මිල කියන එක නැති කරලා අපේ මිල කියන එකක් ගෙනාවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිරිපිටි පැකට් එකක් රුපියල් 800 නම් අපි 750ට ඒ ස්ට්‍රැටජි එක තමයි අද ලංකාව පුරාම මේ මං ගෙනාවු ස්ට්‍රැටජි එක දෙදාදී අද ලංකාවේ ඉන්නේ හැමෝම පාවිච්චි කරලා මේ පාරිභෝගිකයන්ට බොහොම අඩුවට බඩු ගන්න පුළුවන් කියලා තියෙන ඒ ගෙනාවු ස්ට්‍රැටජි එක. අර අඩු මිලක් කියන එක මේ පාරිභෝගිකයකට දෙන්න හදනවා කියන එක. ඔව් ඒ කියන්නේ අපිට 120ක් තියෙනවා. අපි 10% තියාගෙන පාරිභෝගිකයකට දීලා ඒගොල්ලන්ගේ ජීවන බර සැහැල්ලු කරන්න ඕනි කියන එක තිබුණා. ඒ ආශිර්වාදේ ඔක්කොමත් එක්ක තමයි මෙච්චර ලොකු බිස්නස් එකක් හදන්න පුළුවන්. පැහැදිලිවද ඔබගේ ගමන් මඟ දිහා බලද්දී මේ දිනේෂ් මහත්මයා දැන් අර මේ ලේසි පහසු ගමනක් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. මම ඔබෙන් නැවත නැවතත් අහන ප්‍රශ්නේ තමයි
කොහෙන්ද මේ ව්‍යාපාරික ඥානය ඔබට එන්නේ? ඒ කියන්නේ දැන් අපිට උනත් දැන් අපි දකින්න අපි පාසල් වල යනකොට දකින්නවා විශ්වවිද්‍යාල වල දකින්නවා අපි දේශනාවල තියෙනවා YouTube වීඩියෝ දැකලා තියෙනවා දැන් කාලේ ව්‍යාපාර ගැන බොහෝ දෙනෙක් උපදෙස් දෙනවා. නමුත් ඔබ ඒ වගේ කාලයක අර ගමෙන් ආපු පුංචි කොල්ලා කොහොමද රුපියලින් රුපියල එකතු කරලා ව්‍යාපාරික ඥානයේ දැනුම කොහොමද? මේක ඔබ දැකලා ඉගෙන ගත්තද? මිනිස්සුන්ගෙන් අහලා ඉගෙන ගත්තද? කොහොමද ඔබ දැනුම රැස් කරේ? එහෙම කසුන් ඇතරම ඒ කාලේ එහෙම කියලා දෙන්නවත් නෙට් එකට ගිහිල්ලා බලනවත් ටෙක්නොලොජි එකක්වත් නැහැ නේ. අනිවාර්යෙන්. හරිද? ඉන්ටර්නෙට් තිබෙන්නේ ඒකට ඇත්තටම අපිට තියෙන එකම දේ තමයි ආදායමයි වියදමයි. මොනව කරත් ආදායමට වැඩිය වියදම වැඩි නම් ඉම්පැක්ට් එකක් තියෙනවානේ. පාලනය කරන්න බෑනේ. එහෙනම් ආදායමයි වියදමයි අතර පරතරය හදා ගන්න ඕනේ. වියදමට වැඩිය ආදායම වැඩි කර ගන්නවා. එන්න ඉතුරු වෙන්න. ඉතින් අන්න ඒක මැනේජ් කරා. ඒ කියන්නේ මම කැල්කියුලේටරෙන් ගණන් හදලා අර දැන් කරන ටිකම තනි කටියත් මම කරනවා. මාසෙන් දවසේ ප්‍රොෆිට් එකක් හදනවා. මාසේ ප්‍රොෆිට් එකක් හදනවා. ඒක අනිවාර්යෙන් කරනවා. බිස්නස් එක කොතර තියෙන්නේ කියලා දන්න. හැබැයි ඒකම පළවෙනි සුපර් මාකට් එක ටෙක්නොලොජි එක කියනවා. ටෙක්නොලොජි එක නොගෙනාව නම් මෙච්චර බිස්නස් එකක් ලොකු කරන්න හිතන්නවත් බෑ. ඒකේ තව කැලලක් තියෙනවා. මොකද මේ බිස්නස් එක ස්මාර්ට් කරලා මොකද කසුන් ඔයාට උනත් මට උනත් ගෙදර කන්න බොන ටික තියෙනවනේ. ගෙදර කෑම ටික තියෙනවා නම් බත් කාලේ ඉන්න පුළුවන්. බත් ටිකක් කන්න මේ ඔක්කොම කරන්නේ. ඒක හැදුවාම මං හරි ෆ්‍රී වුණා. හැබැයි මේ ලෑන්ඩ් එකවත් අපි ඔක්කොම මේ පර්චේස් සතිය තමයි හිටියේ. ඒක බැංකුවට තිබ්බේ නැහැ. ඒක හදලා ඒකට සිස්ටම් දාලා තාමත් ඉන්නවා මගේ හිටපු ගියාන් මාත්‍යා තාම වැඩ කරනවා. දැන් එයා හොඳ පෝස්ට් එකේ ඉන්නේ. එයාට සුපර් මාකට් එක බාර දීලා මං එළියට බැස්සා. ගෙදර පස්සේ ඉවර කරා. ඊට පස්සේ කරේ ඊගා සුපර් මාකට් එක දැම්මා. ඒ වගේ තමයි මේක ඉසුයි. එතකොට උස්සනකොට ටෙක්නොලොජි එක තිබ්බා. ඒතර මම ඉන්න ඕනේ නැහැ බිස්නස් එකක් කරන්න. කියන්නේ මං කියන්නේ ඒක කාට හරි බිස්නස් එකක් කරන්න ඕන නම් පළවෙනි එක ස්ටාර්ට් කරලා ගෙදර පස්සේ නැති කරන්න. ගෙදර පස්සේ නැති කරාට පස්සේ තමන් ෆ්‍රී වෙනවා. මොකද මුකුත් තීරත් නැහැ නේද? මම මේ ටික කරගෙන යනකොට හැමෝම ඇහුවා මේක මොනව වෙයිද දන්නේ ඔයා මෙච්චර මෙහෙම කරා. මම කියන්නේ මුකුත් තීලත් නැහනේ. ඒක නැති වුණා කියලා එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. ආයෙ ගිහලා අර කඩේට වෙලා ඉන්නත් පුළුවන්. මොන පාක් එකේ ඉන්නත් පුළුවන්. තිබිලා නැති වුණා නම් ටිකක් දුකයිනේ. ඒ හින්දා මං කවුරුත් කියනේවත් ගෙදර තාත්තයි අම්මයි බය වෙලා කෑ ගැහුවත් මම කෝ නෑනේ බය වෙන්න එපා. මුකුත් වෙන්නේ නැහැ. තියෙන ටික කොහොමද නැති වෙන්නේ නැහැ. ওই ටික තියෙයි. මේ ටික තමයි නැතුණේ. හැබැයි ඒක නැති වෙන්නේ මැනේජ් කරා හොඳට. ඉතින් ඒකට අපේ ස්ටාෆ් එක ඇත්තටම ලොකු වැඩක් කරා. ඒක බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. දැනට 1300ක් විතර ඉන්නවා. ඉතින් මේකේ පළවෙනි සෙට් එක මාත් එක්ක ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සෑහෙන සපෝට් කරා. අනිත් එක මමත් හරි වැඩ කරන්න ගියාම මම වැඩ කරනවා. ඒ කියන්නේ මගේ ටයිම් එක දාන්නේ වැඩවලට තමයි. නිකන් මම ටයිම් වේස්ට් කරන්න එක්ක නෑ. අද ලංකාවේ මිනිස්සු පැයටක් වැඩ කළා 16ක්ම නිකන් ඉන්න බලනකොට මම කරේ ඇත්තටම පැය 16ක් විතර වැඩ කළා. තමයි පැය 16 20 වගේත් වැඩ කරලා තියෙනවා. ඒ කාලේ දැන් නෙමෙයි දැන් නම් ඉතින් එන්නේ අඩු කරලා නේද? ඉතින් වැඩ කරන්න ඕනේ දැන්. හැබැයි ඒ කාලේ එතෙන්ට එනකන් ඉතින් ඔය එතෙන්ට එනකොට ඉතින් හරි ප්‍රශ්න. ගෙදර අය සියලු දෙනා මගේ අරන මේ ගමන යනකොට. ඒ කියන්නේ යාළුවෝ. හැබැයි මේක උස්සලා තිබ්බට පස්සේ අර ඔක්කොම ටික පිටිපස්සේ ඉන්නවා. මිනිස්සුන්ට ඔය ෂොක් එකක් තියෙනවනේ. දැන් මම දන්නව නෑ මේක උස්සපු ගමන් කට්ටිය ඉන්නවා කියලා. දැන් මට සෑහෙන්නේ නෑ දෑවුද. යාළුවෝත් සියලු දෙනා ඉන්නවා. හැමදේම ලැබිලා තියෙනවා. හැමදේම ලැබිලා තියෙනවා. මොකද බ්‍රෑන්ඩ් එක හදාගෙන ඒ කියන්නේ ඇත්තටම අපි දැන් මේ රටටනේ කරන්නේ. දැන් කසුන් හරි කවුරු හරි බිස්නස් එකක් හදලා ගෙදර ප්‍රශ්න නැති කරාම ආයි ප්‍රශ්න නෑ. අර භාණ්ඩ සේවා ගන්න සල්ලි දෙන්න ආයි මොනවද තියෙන ප්‍රශ්න. ආයි කරන්න තියෙන්නේ මේක බ්‍රෑන්ඩ් කරලා මිනිස්සුන්ට මේකේ සේවාව දෙන එක. ඒක තමයි මේ වගේ බිස්නස් ගොඩක් හදන්න හේතුනේ. එකක් තමයි අර මිනිස්සු දීපු ආශිර්වාදය. මට හරියන්න ඕනේ කියන එක. අර ස්ට්‍රැටජි එකක් ගෙනාවනේ මම. අඩුවට දුන්නා. ජීවනබර සෑහළු. මොකද සම්පත් ගෙදරට සම්පතක් කියලා බ්‍රෑන්ඩ් කරන්නේ. ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක ඒ ලාභපු ආශිර්වාද තමයි අද මම මෙතෙන්ට ආවේ. ඉතින් මගේ අදත් මම නිතරම ප්ලෑන් කරන්නේ මැනේජ්මන්ට් එකට කියන්නේ මිනිසුන්ට උදව් කරන්න. ඒක තමයි මේ පාර උනත් මේ රටේ ව්‍යසනය වෙච්ච ගමන්ම ඒකට ඇවිල්ලා වැඩ කරලා ඉක්මනට කිව්වා ඉස්කෝල ළමයින්ගේ පොත් ටික ඔක්කොම ගෙනාපු ගන්නටම දෙන්න කියලා. ඒක ආයි මුකුත් වැඩි කරන්න යන්න එපා. ගෙනාපු ගන්න 40% යනවා. 30% 40% යනවා ඔක්කොම හැම ස්ටේෂනරි එකට මොකද ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වැඩේ කරලා ඉවර කරලා තියෙන්නේ. ඉතින් මම කිව්වා CEO ටත්
GMටත් දුක් වෙන්න එපා. මේක අපි කරන්න ඕන වැඩ. ඒ කියන්නේ ඔබේ ව්‍යාපාරය ඇතුලේ තියෙන එක ස්ට්‍රැටජි එකක් තමයි ඔබ මේ පාරිභෝගිකයා ගැන ගොඩක් හිතනවා. ඒ කියන්නේ සහනය ලබා දෙන්න ගොඩක් හිතනවා. සේවයක් කරන්න ඕන කියන එක නිරන්තරයෙන් හිතනවා. මම දැකලා තියෙනවා. බොහෝ ව්‍යාපාර නිර්මාණය කරන මේ ප්‍රොෆිට් මාජින් එක මේ ප්‍රොෆිට් එක ලැබෙන එක ගොඩාක් ලොකු කරලා තමයි යාලා දියුණු වෙන්න උත්සාහ කරන්නේ. මිනිස්සු ඇත්තටම මේ පීඩිතව ගොඩාක් ඉන්නවා. පාරිභෝගිකයන්ට අනවශ්‍ය මුදලක් ලොකුවට ගෙවනවා. නමුත් ඔබ උත්සාහ කරන්නේ අර ඒ වාසියත් සාමාන්‍ය ජනතාවට දෙන්න. මම මෙහෙම වුත් දැන් ওই දේවල් සැලසුම් කරනකොට අනේ මගේ ලාභය අඩු වෙනවනේ. මගේ ලාභය මෙච්චරක් අඩු වෙනවනේ. එහෙම හිතනවාරක් තියෙන්නේ නැතිනේ. කොහොමද මෙන්න මේ මානසික මට්ටමින් අපි මිදෙන්නේ? දැන් සමහත් මම දැන් උදාහරණයකට ගත්තොත් දැන් මම ව්‍යාපාරයක් ආරම්භ කරද්දී මට හිතෙනවා රයිට් මම කඩයක් දැන් තියෙනවා. මගේ ප්‍රොෆිට් රේන්ජ් එක අඩු වෙනවනේ මම මේ මෙහෙම දෙන්න ගියොත් එහෙම ප්‍රොෆිට් මට ඉක්මනට දියුණු වෙන්න බෑනේ කියලා හිතනවා. කොහොමද මේ මානසික தත්ත්වය ඔබ දින්නේ? ඔබ දැන් මට මේ බඩු ටික ලොකු ලාභයක් තියා විකුණුවොත් මට රට්ටක් ගාලා මගේ ලාභය වැඩි කරගන්න පුළුවන්. හැබැයි ඔබ එහෙම නෙමෙයි. ඔබ හරි දූරදර්ශීව ඔබ සේවයකුත් කරන ගමන් මම දැක්කා සමාජ මාධ්‍යවල ඔබට තාමත් මිනිස්සු ආදරය කරනවා. කමෙන්ට් වල පවා තියෙන එක. මේ කොහොමද මෙහෙම හිතන මේ ආකල්පය ඇති කරගත්තේ? දියුණු වෙන්න ටක් ගාලා දියුණු වෙන්නටත් වඩා අර කාලය අරගෙන ටිකක් මේ කොහොමද මේ මානසිකත්වය ඔබ ප්‍රයාස මේමයි. මම එක දෙයක් කියන්නම් ඔයාලට කිසිම කෙනෙකුට මේ හීන වලට වේගෙන් ගිහිල්ලා දිනන්න බෑ. අපිට හීන තියෙනවා. හැමෝටම ලොකු මටත් ලොකු හීනයක් තියෙනවා. තාම මගේ හීන ඉවරනේ. හැබැයි ඕන මිනිස්සෙකුට අවුරුදු 5ක් අතන ස්ථාවර වෙනවා. විශ්වාසකක් ස්ථාවර කරන්න. එතකොට ස්ථාවර කරන එක ඇතුලේ අපේ සේවාව ස්මාර්ට් නුනොත් මිනිස්සුන් අපි ගාවට එන්න ක්‍රමයක් අපිට හදාගන්න බැරි වුණොත් මිනිස්සුන්ට සාධාරණය කරන්න බැරි වුණොත් ඒක හાર્ට් එකේ තියෙනවා. සල්ලි ඕනේ අපිට ජීවත් වෙන්නනේ. හැබැයි මේ මිනිස්සුන්ගෙන් ලැබෙන ආශිර්වාදයේ පිළිගැනීම ඒ සතුට ඒ මම විඳින දේ මිනිස්සු අම්මුණා මාත් එක්ක කතා කරන විදිය ගෙනාපු ස්ට්‍රැටජිස් එක්ක මිනිස්සු ඒවා ඇප්‍රීෂিয়েට් කරන එක තමයි සල්ලි වලට වැඩි වටින්නේ. එතකොට මම ඕනම බිස්නස්මන් කෙනෙකුට කියන්නේ ඒක සාධාරණීකරණය කරොත් කිරි උතුරන්න හරියනවා. ඒක තමයි ඇත්ත. ඉතින් බිස්නස් එකක් කරනවා කියලා එකපාරට මේක මේ ලොකු කරන්නත් බෑ. එකපාරට කොච්චර මෙයා කළා හරි ප්‍රොෆිට් කරන්නත් බෑ. මුලින්ම බ්‍රේක් ඉවන් තමයි ඕනම බිස්නස් එකක් කරන්නේ. දැන් අපි වලුතින් පටන් ගත්තා. හොටෙල්ස් අරෝමිය එහෙම ප්‍රොෆිට් වෙන්නේ නැහැ. ඒවා පුළුවන් තරම් බ්‍රේක් ඉවන් එකේ ගෙනියන්න තමයි try කරන්නේ. නැත්නම් එකපාරට කිසිම බිස්නස් එකක් එහෙ නැති හැමෝම බිස්නස් පටන් අරන් ඩෙවලොප් කරන්නේ. ඒ හින්දා තමයි අර ඒකේ තව එකක් තියෙනවා. ගොඩක් අය බිස්නස් එක පටන් ගත්ත ගමන් ලොකු ගේකුත් හදනවා, ලොකු වාහනයකුත් ගන්නවා. ඒතර ඉතින් මිනිසුන්ට උදව් කරන්න බෑනේ. තමන් අමාරු වෙලානේ තියෙන්නේ. ඒ අපේ මම එහෙම එක්කනේ නෙමෙයිනේ. මම ගයක් හැදුවෙත් නෑ, වාහනයක් ගත්තෙත් නෑ. මම පොඩි ටවුන් රිස්ක් එකක් තියාගෙන සුපර් මාකට් එකක් කරගන්න ඕකේ තමයි ගියේ. ඉතින් දැන් උනත් මම දැන් තමයි ගෙවල් හදන්නේ. ගයක් හදන්නේ. අර ගයක් හදන්න ඕනේ නේද? ගයක් තියෙන්නේ මේ ලොකු මහලක් නෙමෙයි, සාමාන්‍ය ගයක්. දැනට ඉන්න ගේ ටයිල් කරලවත් නෑ. ඈ හැබැයි මම හොටෙල්ස් ඉඳලා හදලා තියෙනවා. මොකද මම හැමදාම කියන්නේ ආදායම් එනේව හැදුවට පස්සේ ගෙවල් 100ක් වුණත් හදන්න පුළුවන්. වාහන 100ක් වුණා. දැන් ඉතින් මම වාහනයක් ගෙනාම කම්පැනි ලීස් එක ගෙවනවා. කම්පැනි ෆයිනෑන්සින් කරනවා. සර්ට දැන් මේ වාහනේ හරියන්නේ නැහැ. දැන් මේ හොඳ වාහනයකට යන්න ඕනේ. අපි ඉන්වෙස්ට් කරන්න. ඊළ ගේන්න කියලා. මට දුන්නාම යතුරු දෙන්නවා ගෙනල්ලා. ඉතින් මම කරන්නේ ඕකේ හරිය. එච්චරයි. හැබැයි මට ඕනේව කරන්න කිව්වොත් ඉවරයි. ඒකට තමයි ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකක් තියෙන. පොඩි බිස්නස් එකක් වුණත් ඒ ඩිපාර්ට්මන්ට්ස් ටික හරියට හදාගන්න. මම ෆයිනෑන්ස් මැනේජර් නැති වුණාට මම තනියෙන් බිස්නස් එක කරන මම ඒ ඔක්කොම ටික ඇතුලේ තියාගෙන තමයි ඉන්නේ ෆයිනෑන්ස් එක හැමදේම තියෙන හැමදේම තියාගෙන. එතකොට ලොකු වෙනකොට මම ඒව බලන්න ඕනේ. ඒවට මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ එලින්ම ඉලක්කම් එක්කම ඇවිල්ලා කියනවා දැන් අද කම්පැනි එක මෙන්න මෙතන තියෙන්නේ. මුකුත්ම කරන්න එපා. දැන් උපදෙස් දීලා තියෙනවා දැන් මුකුත් කරන්න එපා. දැන් ලෝන්ස් ඔක්කොම ටික ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ටික ඩෙවලොප් කරනකම් මුකුත් අත තියන්න එපා කියලා කියනවා. ඒකට තමයි කන්සල්ටන්ට්ස්ලා ඉන්නවා. තව ෆයිනෑන්ස් එකේ මේ ෆයිනෑන්ස් මැනේජර් ඉන්නවා, CEO ඉන්නවා, GM ඉන්නවා. I think ඒ විදිහට තමයි බිස්නස් එකක් ලොකු කරන්න ඕනේ. බිස්නස් එකක් ලොකු කරාට පස්සේ ඩෙවලොප් කරන්න ලේසියි. හැබැයි පොඩි කාලේ කවුරුත් උදව් කරන්නේ නැහැ. CEO කෙනෙක් ගේන්නත් බෑ. ඒකයි කවුරු හරි බිස්නස් එකක් කරනවා ඒක ලොකු කරන්න තමයි try කරන්න ඕනේ. මොකද ලොකු කරනවාගේ රසාවලු 2000ක් විතර හැදෙනවා. හැදෙනවනේ. ඒ හින්දා අර ගොඩක් මිනිස්සු බිස්නස් එකක් පටන් ගත්ත ගමන් ලොකු වාහනයකුයි ඔක්කොම අරගෙන ගෙදර කෑම බීම අනම් මනම් ඔක්කොම ටික මේකෙන් අරන් ගිහිල්ලා අන්තිමට අඬන ඉන්නවා ඉවරයි කියලා. හැබැයි බංකොලොත් කරලා තියෙන යාම තමයි. යාම තමයි. ඒක තමයි ඇත්ත. දැන් මෙන්න මේ ධනවත් වීම කියන්නේ
හැම වෙලාවෙම ඔබට තේරෙන්නේ මේක ආකල්පයක්. මේක උත්සාහ කිරීමක්. මේ උත්සාහ කිරීම ඇතුලේ ඔහුට මාවෙනික වෙච්ච ක්‍රම ශිල්පයත් එක්ක ඔහු බොහෝ හරි අපූර්ව විදිහට මේ තමන්ගේ ව්‍යාපාර ජාලය දියුණු කරනවා. ඇත්තටම සම්බන්ධ මහත්මයා ඔබට කොච්චර ව්‍යාපාර තියෙනවද? මම හිතනවා ඔබ අත නොගැසූ ව්‍යාපාරයක් නැති තරම්. හරි අතලොස්ස එහෙම තියෙන්නේ. තවත් යන්න ඔබේ තවත් සැලසුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම ප්‍රශ්නයකට විසඳුම් තමයි මම හෙව්වේ නිතර. මට වමනා කරලා තිබුණා. ටුවරිස්ම්ලා ලංකාවට කියන්නේ. පිටරටයි ලංකාවට ගෙනල්ලා මේ හොටෙල් ශේෂ්ත්‍රය දියුණු කරන්න වමනාවක් තිබ්බා. ඒක ටිකක් ලොකු හීනයක්. ඒකට අත තියලා දැන් ඒකට සෑහෙන්න ලොකු වැඩක් කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ ලක්ෂ 20ක් නෙමෙයි ලක්ෂ 100ක් ගේන්න ඕනේ. හැම කෙනෙකුටම හොඳ ගෙයක් තියෙනවා නම් ඒකේ කාමර දෙකක් හදලා අර ටුවරිස්ට්ට ලෑස්ති කරන්න ඕනේ. ඒතර ඒ ගෙදර අයත් පොසත් වෙනවා. ඉතින් අන්න එහෙම ස්ට්‍රැටජි එකකුත් මම ඉස්සරහට ප්ලෑන් කරගෙන යනවා. මොකද මේ ලොකු ගෙයක් හදාගෙන තමම මුක්ති විඳින්න නැතුව තව දෙකක් විතර ලස්සනට හදලා AC එකක් අයි කරලා රෙන්ට් කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මම හිතන්නේ. එතකොට මම මුලින් හිතුවෙත් එහෙමයි. ඉතින් දැන් මම හොටෙල්ස් ගාලා, කබානාස් ගාලා මේ ඔක්කොම කරලා හදලා මේ රටට තමයි උදව් කරන්නේ. මම කියන්නේ ලක්ෂ 20ක් නෙමෙයි ලක්ෂ 100ක් එන්න ඕනේ. මොකද මට එක දවසක් හම්බුණා ඕස්ට්‍රේලියාවේ ඉඳපු ගෙස් කෙනෙක්. එයා මට කිව්වේ ඕස්ට්‍රේලියාව ලොකු මහද්වීපයක්. හැබැයි ඊට වැඩිය මේකේ තරම් බලන්න දේවල් ඒකේ නැහැ කියලා. අපේ ලංකාව කියන්නේ මොන වගේ රටක්ද? මම වගේ නම් මේක කලාප තුනකට කඩලා තමයි බ්‍රෑන්ඩ් කරන රටවල් තුනක් විදියට. මොකද සීත රටක් වෙනව තියෙනවා. එහෙම තමයි මම වුණා නම් කරන්නේ. ඉතින් අපි යෝජනා කරන්නේ ඒ වගේ කරන්න කියලා මේ රට. ඔය ගැන කතා කරපු ගමන් මම කැමති යන්න හරි අපූර්ව මේ බදුරලියේ තියෙන ස්වින් කියලා සන්නාමයකට තියෙන නිර්මාණය කරපු ස්වින් නේචර් රිසෝට් එක. තවත් අපේ නූරෙලියේ හොටෙල් ගණනාවක් තියෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ ලොකු පියවරක් තියෙන බලාපොරොත්තු ඉන්නවා වගේ පේනවා. ඔව් අනිවාර්යෙන්. අතන මම ඒ බදුරලිය හොටෙල් එක හැදුවෙම අංක එක තමයි ලංකාවේ මිනිස්සු. ලංකාවේ ඇතුලේ ඉන්න අයට. ඒක තමයි අර day and night ground එකක් ඉඳලා ගැව්වේ. ඒක විඳින්න මිනිස්සුන්ට ඇවිල්ලා ඊට මම කියලා තියෙන්නේ එන ගෙස්ලට ඒකේ සතුටින් ඉන්න ඉඩද. පූල් එක 8 වෙනකොට වහලා දාන්නව. මේ ඕෆ් කරලා ඒගොල්ලන්ගේ සතුට නැති කරන්න එපා. ඒගොල්ලෝ ඉන්නේ සල්ලි ගෙවලා සතුටින් ජීවත් වෙන්න. ඒක ඇතුළට එන්නේ පැය 10 හරි 12 හරි ඉන්න. ඉතින් ඒකට අපිට දෙන්න පුළුවන් උපරිම සේවාව දෙන එක තමයි සතුටින් ඉන්නේ නැත්නම් ගෙදර ඉන්නවනේ. එහෙනම් අපි ලයිට්ස් දාලා ඔක්කොම කරලා ඒගොල්ලන්ට සර්විස් එක දෙන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි මගේ ස්ට්‍රැටජි එක. ඉතින් ඒකේ ඇතුළේදී ලංකාවේ මිනිස්සු වගේම පිටරට අයත් එයි. හැබැයි ලංකාවේ අයටයි පිටරට අයටයි කියලා කිසි වෙනසක් කරන්නත් එපා කියලා තියෙනවා. සමහරක් අය ටුවරිස්ට්ලට ෆොරිනර්ස්ලට වෙනම එකක් කරනවා ලංකාවට වෙනම එකක් නෑ ඔක්කොටම එකක්. ඒ සර්විස් ඔක්කොම එකයි. එහෙම තමයි මම හදන්න කියලා හදලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට බලාපොරොත්තු වෙන ඇත්තටම අපේ හොටෙල්ස් සූර්යව, තනමන්ලිල, ඉඳුරුව, දඹුල්ල, හොරණ ඔය වගේ ලොකු කලාප කීපයක් නුවරඑළිය ඔය ඔක්කොගේම අපි හදලා හෙලිකොප්ටර්ස් දාලා ඊට පස්සේ මුහුද වටේ පාවෙන රෙස්ටුරන්ට් දාලා ඉතින් එහෙම එකක් ලියලා කරලා ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ කරලා ඉතින් මේවා කරන්න තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ඉතින් එහෙම ලොකුවට එකපාරට මොනවද තියෙන ප්‍රශ්න? ඉතින් ප්‍රශ්න කියන්නේ ඉතින් මේවට ඇප්‍රූවල්ස් ටික ගන්න සෑහෙන මහන්සි වෙන්න ඕනනේ. එතකොට අර පටන් ගන්න ගැම්මවත් මට එච්චර අමාරු නම් දැන් ඔයා වගේ එක්කෙනෙක් කබාන එකක් ගහනවා නම් ඔයා ගිහිල්ලා කියනවා මෙන්න මම කබාන එකක් ගහනවා මෙන්න ප්ලෑන් එක මේක මට පාස් කරලා දෙන්න කියලා. එතකොට ඒක පාස් කරන්නේ නැතුව ඒක අවුරුද්දක් විතර අරන් යනවා නම් ඉවරයි. වැඩක් නැහැ නේ. ඉතින් ඉතින් ඔයාලට ටක් ගාලා ඒක සතියක් ඇතුළත පාස් කරලා දීලා කියන්න ඕනේ. රයිට් මේක අපි මේක හැදුවට පස්සේ ගන්න අපි අවිල්ල බලනවා. හැබැයි මේක වෙනස් කරලා දෙමුනොත් අපි කියපු විදිහට හදලා නැත්තම් අපි මේක තහනම් කරනවා. ඔච්චරනේ කරන්න තියෙන්නේ. එතකොට රජයටත් රුපියල් ලක්ෂයක් එකමාරක් ටක් ගාලා ගන්න පුළුවන්. හාෆ් සිට් එකේ. දැන් ඒක ගන්නෙත් නැතුව අර බිස්නස්මන් කියන එක්කෙනාට අලුතෙන් දෙයක් කරන්න ව්‍යවසායකයෙක් හැදුනට එයාට ඒකේ වටපිටාව හදලා දුන්නේ නැත්තම් රජයනේ මේ ඔක්කොම ලෑස්ති කරගෙන ප්ලෑන් කරලා ඒගොල්ලොන්ගේ අවසර ටික ගන්න ඕනේ. පුද්ගලික අංශ ගෙන්න ටක් ගාලා කියලා ගන්න පුළුවන්. හැබැයි රාජ්‍ය නිලධාරි ටික ඔක්කොම එක තැනක ඉන්න ඕනේ. විදුලි බිල් ලයිට්ද මේ ඔක්කොම ටික ගන්න පුළුවන් විදිහට මේක වටේ යවන්න නැතුව එක තැනකින් මේකේ අප්‍රූවල් එක ගන්න. ඒකෝර තමයි බිස්නස් එක. දැන් ඔයාලා සුපර් මාකට් එකක් ගන්න බිල්ඩින් එකක් ගන්න උනාට පස්සේ ඔයා ඒකේ ප්ලෑන් එක ඇඳලා අවුරුද්දක් හිටියොත් ඉවරයි. අනිවාර්යයෙන්.
ඒක මං කියන්නේ පැය 72කට දෙන්න ඕනේ පිටරට එහෙමයි. ඉන්දියාවේ එහෙමයි. ලෝකේ රටවල් ගොඩාක් එහෙමයි. බිස්නස් මන්ලට පුළුවන් තරම් දෙනවා අවසර. දැන් ඉතින් මං වගේ කෙනකින් අහන්න ඕනේ මෙච්චර ටැක්ස් එකක් ගෙනනවා මේක ඩබල් කරලා ගෙවන්න මොනවද බිස්නස් පටන් ගන්න කියලා. ඉතින් අපිට එච්චර ටැක්ස් තියෙනවා නම් මේව පාස් කරගෙන ඉතින් මං කියන්නේ මේක මොනවා හරි කළා මේ බිස්නස් මන්ලට දෙනවා නම් මේක බලලා පැය 72ක් ඇතුළතවත් අවසර දීලා මේක හදන්න මේ රට උස්සන්න කියලා කියන්නේ මං වගේ 10000ක් හදාගත්තා නේ ඉවරනේ. මං වගේ 10000ක් හදාගත්තා නම් රටට ආර්ථිකයක් එතනම ලොකු ආර්ථිකයක් හැදෙනවා. ඒක ඔක හදන්න නැතුව අඬ ඉන්නවා. ඇයි කතා කරන්න බොහෝ දේවල් තියෙනවා රජය සම්බන්ධව සහ ඔබේ ඉදිරි වැඩ පිළිවෙල. නමුත් මට මෙතනින් දැනගන්න කැමතියි. ඇයි මෙහෙම කරනවා ඇත්ත? මොකද්ද මෙතන තියෙන ගැටලුව ඇත්තට? නේද ඒක තමයි. ඉතින් ඒක හිතන්න එපා. දැන් ඇත්තටම රජයක් ඉන්නේ මම හැමදාම කියනවා බිස්නස් කරන්න නෙමෙයි. රජයේ තියෙන්නේ අපිට බිස්නස් ටික කරන්න අවසර දීලා ඔක්කොම කරලා ඉවර වෙලා පසුබිම හදලා දෙන්න. 36 විතර ටැක්ස් එකක් කරගන්න ආදායම. ඉතින් අපිටවත් එච්චර හම්බෙන්නේ නැහැ නේ. කොච්චර ලොකු ලාභයක්ද ඒක? ලොකු ලාභයක් හම්බ. ඊට පස්සේ වැට් එකක් තියෙනවා, SCL එකක් තියෙනවා. ඈ ටුවරිසම් කරනවා නම් ටුවරිස්ට් බෝඩ් එකටත් 1% යනවා. ඈ ඉතින් සල්ලි හැදෙනවා. රජයට තියෙන සල්ලි ටික එකතු කරගන්න. ඒකට ටෙක්නොලොජි එක දාත හැකි. දැන් මම හිතන්නේ සිස්ටම් ටික ඔක්කොම රජයත් එක්ක සම්බන්ධ කරා නම් කාටවත් ටැක්ස් හොර කරන්න බෑ. වැඩේ ඉවරයි. ඒතර මම හිතන්නේ ඒක කරයි. ඉස්සරහට. ඔව් ඒක කරා නම් ඉවරයි. කාටවත් එහෙම ටැක්ස් නොගෙව ඉන්න බෑ. මොකද ටෙක්නොලොජි එක දාන්න නැතුව කිසිම රටක් දියුණු වෙන්නේ නැහැ නේ. අනිවාර්යයෙන්. ඈ අඬලා වැඩක් නැහැ. ටෙක්නොලොජි මොකද ලෝකේ කරලා තියෙන අනිත් රටවල් දිහා බලලා ඒකට වැඩ කරන්න. එතකොට කොයි වෙලාවේ රාජ්‍ය නිලධාර ටිකයි රජයයි රජයේ ඉන්න පාර්ලිමේන්තුවේ ඔක්කොම කට්ටිය එකතු වෙලා ඉන්නෝනේ කවුද බිස්නස් එකක් පටන් ගන්න. ටක් ගාලා ගිහිල්ලා එන්න කියලා අවසර දීලා මේක උස්සන්න කියලා. ඉතින් ඔන්න ඔතෙන්ට ගිහින් මගේ එක අපි වගේ 10000ක් හදාගත්තත් හරි. මේ මහාන ඔබතුමාගෙන් දැන් මේක ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක්. දැන් අපි අහුවොත් එහෙම මේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගෙන් දවසක් අහනවා ඔබේ සින්දු දහස් ගාණක් තියෙනවා කැමතිම සින්දුව මොකක්ද කියලා. එතුමන් වෙනස් විදිහේ උත්තරයක් එකට ලබා දෙනවා. ඔහු එක ගීතයක් තෝරගන්න ඔහු කියන්නේත් මම කොහොමද මගේ ගීත ටිකක් තෝරගන්නේ කියලා. මම ඔබේ මෙහෙම අහන්න කැමතියි අත්තම සම්මත් මහත්මයා. ව්‍යාපාර ගණනාවක් ඔබට තියෙනවා. ඔබ විවිධාකාර සන්නම රසක් යටතේ මේ දියුණු කරලා තියෙනවා. එක තැනකටලා වාඩිලා කල්පනා කරලා බැලුවොත් එහෙම ආසාවෙන්ම කරන බිස්නස් එක මොකද්ද? එකක් තෝරගන්න කිව්වොත් එහෙම ආසාවෙන්ම කරන බිස්නස් එක තමයි ලොස් එක ප්‍රොෆිට් කරන්න හරි බ්‍රේක් ඉවන් කරන්න හරි වැඩ කරන එක. ඒක තමයි උතන තියෙන ආසම කෑල්ල. එතන තමයි ආසම. ඒ කියන්නේ ඉන්ටරෙස්ටිං වැඩේ. ඔය කියන්නේ බිස්නස් එකක් කියන්නේ අඩුම ගානේ බ්‍රේක් ඉවන් එකේ තියෙන. කියන්නේ පාඩුත් නැහැ ලාභත් නැහැ. අන්න ඒක කරන්න තමයි මං ආස. ඒක හරි ලස්සන ප්‍රොෆිට් එකක් ගාවට ගිහලා වාඩි වෙලා ඉන්න නෙමෙයි මම ආස. අර මොකද ඒක රටරත් කරන අපරාධයක්නේ. ඒ මුළු රටටම කරන අපරාධයක් බිස්නස් එකක් වහලා දානවා. ඉතින් ඒ වහන්න තියෙන බිස්නස් ටික අරින්න එක තමයි මට තියෙන එකම චැලෙන්ජ් එක. ඒක තමයි මම සතුටින්ම කරන්නේ. පිටාම් පැහැදිලි කියන්නේ ඔබතුමාගෙන් ඒ ආපු පිළිතුර මම ඇත්තටම හිතනවා මේ හරිම තාර්කික පිළිතුරක් කියලා. එතන තමයි සාර්ථකත්වය තියෙන්නේ. අනිවාර්යයෙන්. සාර්ථකත්වය නිර්මාණය වෙන්නේ දෙයක් නිර්මාණය කිරීම තුළ පමණක් නෙවෙයි. එය ලාභයක් දක්වා ගෙන යන්නට අර ලොස් එක අඩු කරලා ඒක ප්‍රොෆිට් කරන බ්‍රේක් ඉවන් එකකින් එළියට පන්න ගන්නේ කොහොමද කියන එක තමයි එතන තියෙන ලොකු මැජික් එක. දැන් බ්‍රේක් ඉවන් එක තියෙනවා නම් කසුන් අඬන්න දෙයක් නැහැ. මොකද බ්‍රේක් ඉවන් කියන්නේ ඒකේ සියලුම වියදම් ටික දාලා ඒක පවත්වාගෙන යන්න ලෑස්ති කරලා ඉවරයිනේ. අනිවාර්යයෙන්. තියෙන ප්‍රශ්න නැහැ. ඉතින් මේ මට ආදායම නාවත් මේක පාඩු නැතුව මිනිසුන්ට සේවාව දෙනවා නම් සතුටින් ඉන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්. හැබැයි ඒක ලොස් කරලා අර වෙන කම්පැනි වලින් සල්ලි අදහද ගේනවා නම් අර කම්පැනියත් වහන්න නෙවෙන්නේ. අනිවාර්යයෙන්. ඔය ගොඩක් මගේ මැනේජ්මන්ට් එකේ ඉන්න කට්ටිය අඬාන ඉන්නකොට මම කෑ ගැහුවම ඔයගොල්ලෝ යන්න එක හේතුවක් තමයි ඕක. ඒගොල්ලෝ හේතුව. හේතුව ඉතින් ලොස් බිස්නස් එක ලොස් එක නැති කරන්න කියලා කියන්නේ බ්‍රේක් ඉවන් කරන්න කියලා කියන්නේ මට ලාභ ඉල්ලන්නේ නැහැ. මම කියන්නේ එහෙම නැතුව බිස්නස් එක පවත්වාගෙන ගියොත් මොනවද වෙන්නේ? අනිත් බිස්නස් එකක් නැතිද? නැතිලා යනවා. ඒකෙන් පම්ප් කරනවා මේ. හැබැයි මේ ඔක්කොම සිස්ටම් කරන්න නැතුව කාටවත් කරන්න බෑ. මොකද සිස්ටම් එකක් තමයි මේ ඔක්කොම දකින්න. මොකද මට තනියෙන් කියන්න මට මගේ ඩෑෂ්බෝඩ් එකට ගියාම මුළු බිස්නස් ටික ඔක්කොම පේනවා. අර මාළු ටැංක් එක මාළු ඉන්නවා වගේ තමයි මැරුණා එකෙක් ටක් ගාලා හොයාගන්න පුළුවන් ආ මු මැරිලා මොකද්ද හේතුව මැරුණේ කියලා. ඉතින් මාසේ අන්තිමට ඔක්කොම බලනවා කොහෙද ඉන්නේ කියලා. අර බ්‍රේක් ඉවර් නැති කට්ටිය ඉතින් ඔෆිස් එන්න ඕනේ. ඉතින් අනිත් අයට අප්පුඩි ගන්නවා. ඉතින් අරවලට අප්පුඩි ගහන්න තව කල් තියෙනවා. ඉතින් ඒකට කියනවා මේක
මෙතන මොකද කිසිම බිස්නස් එකක් ලොස් වෙන්නේ නැහැ. මේ ලංකාවේ නේ ලෝකේ කරන කිසිම බිස්නස් එකක් ලොස් වෙන්නේ නැහැ. හැබැයි ලොස් කියලා දන්නේ නැහනේ. අනික ඇස්ලුව ලොස් කියලා දැනගන්න සිස්ටම් තියෙන්න බෑ. ටෙක්නොලොජි දැන් මොනවද AI දාලා ඇහුවම ඔක්කොම කියනවනේ. ඈ දැන් ඩිජිටල් එක ගේන්න නැතුව රටක් දුවන්න බෑ. දැන් ඉස්කෝලේ දරුවන්ට උන ඩිජිටල් තමයි දැන් යුගයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක අර පල්ලෙහා ඉන්න ජෙනරේෂන් එක දැන් අපේ අම්මලා තාත්තලාව දන්නේ නැහනේ. මම නම් අම්මලටත් උගන්වනවා. මේක මෙන්න මේ විදිහට කරන්න කියලා. ඉතින් ඩිජිටල් වෙනකොට ලෝකේ අපි දැනගන්න ඕනේ එතනට යන්න. එතනට ගිය ගමන් මේ හැම බිස්නස් එකම දැන් උස්සන්න පුළුවන්. නැත්නම් ඉතින් මට මම වගේ කෙනෙක් මෙහෙම ඉන්නත් බෑ. පැහැදිලිව. දැන් මේ තවත් ඔබතුමාගෙන් මම දැනගන්න කැමති නායකත්වයේ හරියට කොහොමද ලබා දෙන්නේ? දැන් ඔබ හරි අපූර්ව දෙයක් කියනවා. බිස්නස් එකක් ගන්නවා, එකක් හරි එකක් දිහා බලනවා, ඒක බාර දෙනවා. මම පැත්තක ඉඳලා ඒ දිහා බලාගෙන ඉන්නවා, ඒක දිනු කරන්න ඉඩ හරිනවා. මේ නායකත්වය කියන එක මොන විදිහේ වැදගත්කමක් තියනවද? දැන් අපි වචනේට ඕන තරම් නායකයෝ කියලා අපි ඕන තරම් අහලා තියෙනවා. හැබැයි ඔබ නායකත්වය ලබා දෙද්දී ඔබ හරි ඍජු තීරණ ගන්නවා. ඔබ වුන්ව අරගෙන යන නායකයෙක්. ඒ කියන්නේ අර හැමතිස්සෙම අර දැන් අපි පෙලක් වෙලාවට දකින්නේ මේ දේ කරන්න කියලා පැත්තකටලා ඉන්න මිනිස්සු. නායකයන් අපි දැකලා තියෙනවා. නමුත් ඔබ ඇදගෙන යනවා. කට්ටියවත් එක්ක ඇදගෙන එයාවත් ගොඩ දා ගන්න ගම ඔබගේ ජීවිතත් හදන ගම මම දන්නවා පෞද්ගලික ඔබත් එක්ක මම කතා කරලා තියෙන වෙලාවටත් ඔබ සඳහන් කරන්නේ මම කොහොම හරි මේ කට්ටියගේ ලයිෆ් එක ගොඩ දාන ගම මම මේ දේ කරන්න ඕනේ කියලා හිතනවා. නායකත්වයේ කියන එක මොන තරම් වැදගත් වෙනවද සම්පත් මහත්මයා මේ වගේ ව්‍යාපාර ජාලය නිර්මාණය කරන්නේ? අනිවාර්යයෙන්ම නායකත්වය තමයි. ඒ කියන්නේ නායකත්වයේ ඇතුළේ හොඳ ගුණාංග ටිකක් තියෙනවා. මොකද ඉස්සෙල්ලාම දන්න ඕනේ Tamanට නායකත්වය දෙන්න Tamanට දැනුම තියෙනවා. අනිවාර්යයෙන්. ඒක තමයි අංකය. තමන් දැනගෙන ඉන්න කොටද මම අරගෙන හරිදේ මොකද්ද වැරද්දේ මොකද්ද මේ ස්ට්‍රැටජි එකත් එක්ක මේක දුවන්න Tamanට දැනුම නැත්නම් කාටවත් නායකත්වය දෙන්න බෑ. මොකද පොයින්ට් එක කියන්න දන්නේ නැත්නම් දැන් මම කාගෙන් හරි ප්‍රශ්නයක් අහනකොට මම උත්තරේ දැනගෙන තමයි ප්‍රශ්නේ අහන්නේ. දැන් ප්‍රශ්නෙට වැරදි උත්තරයක් දුන්නා මම හරි උත්තරේ දීලා යවන්නේ. සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. උත්තරේ අරන් එන්න කියන. හැබැයි මම උත්තරේ දීලා යවනවා. බෞද්ධ උත්තරේ දීලා කරන්නේ නැත්නම් ඈ මම නිතරම ස්ට්‍රික්ට්ලි බලන්නේ අඩුම ටයිම්වත් මැනේජ් කරනවා කියලා. උදේ පාන්දර නැගිටින්නේ නැත්තම්. උදේට එක්සර්සයිස් කරන්නේ නැත්තම්. උදේට හොඳට නාලා ෆුල් ෆ්‍රෙෂ් වෙලා අලුත් මිනිස්සෙක් විදියට වැඩට එන්න බැයි නම්. මේ රටේ ඉවරයි. මේ රටේ මිනිස්සු ඔය දේ කරන්න කී දෙනාද? මම දැක්ක මම අහන්න හිටපු ප්‍රශ්නයක් ඔක දැම්ම මම මේ ප්‍රශ්නේ මතු කරන්න හිතුවා. මේ ඔබ පුරුදු ගැන කතා කරනවා. මම දැකලා තියෙනවා මම ඔබ සමග සාකච්ඡාවට එන්න කලින් මම ඔබේ සමාජ මාධ්‍ය ජාලා හොඳ අධ්‍යයනයක් කළා. ඔබ පුරුදු ගැන කියනවා නිතරම. පුරුදු හදාගත්තොත් බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන් කියන එක පිළිබඳව. සහ අපි දකිනවා පෙලක් වෙලාවට මේ දැන් කාලේ වෙනකොට අපි ගොඩාක් රාත්‍රී කාලයට හැරෙලින ඔබත් මේ බලාගෙන ඉන්න ඔබත් අනිවාර්යෙන් රාත්‍රී කාලයට හැරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔබට ලොකු හීනයක් තියෙනවා වෙන්න පුළුවන්. උදෑසන 3-2 වෙනකන් මටම කී දෙනෙක් කියලා දෙනවද මම ෆෝන් එකේ ගේම් එකක් ගා හිටියේ ෆිල්ම් එකක් බල බල හිටියේ කියලා. හැබැයි දැන් ඔබ උදෑසන නැගිට වෙලේ ඉඳන් ඔබේ තියෙනවා වැඩ රාජකාරී ටිකක්. ආසයි දැනගන්න කොහොමද ඔබේ දෛනික ජීවිතය ගත වෙන්නේ? කොහොමද ඔබේ දවසක් ආරම්භ වෙන්නේ? කසුන් මේම ඇත්තටම හෙට දවස ගැන ප්ලෑන් කරන්නේ අද. හෙට දවස ගැන අද ප්ලෑන්. අද ප්ලෑන් කරනවා. මොකද අද ප්ලෑන් නැති මිනිස්සු කවුරුත් දියුණු වෙන්නේ නැහැ. මම කියන්නේ ඕන කෙනෙකුට හොඳ ප්ලෑන් එකක් තියෙනවා. උදාහරණයක් කියන්නකෝ සම්පත් මහත්මයා. කියන්නේ අපි කොහොමද අපි හෙට මම කියන්නේ එකක් කියන්නම්. අවුරුදු 5ක ප්ලෑන් එකක් තිබුණොත් මිනිස්සෙකුට ඒ කියන්නේ ප්ලෑන් එක තිබුණ නැත්නම් කොහොමද නැගිටින්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. ඔයාට CEO කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඔයා CEO වෙන්නේ අවුරුදු 5කින්. ඔයා ඒකට තමයි වැඩ කරන්නේ. උදේ නැගිටින ඒතර CEO කෙනෙක් කියන්නේ කොහොමද? හරි ස්මාර්ට් මිනිස්සෙක් නේ. එන එකට හොඳට එක්සර්සයිස් කරන්න ඕනේ. තමගේ ඇඟ ගන්නට මැනේජ් කරන්න ඕනේ. දැනුම ඕනේ. ඒ වගේ අර එහෙම හීන නැති ප්ලෑන් නැති මිනිස්සු හොඳට නිදා ගන්නවා. ඒතර මම වගේ කෙනෙක් උදේ පාන්දර නැගිටලා හැබැයි මෙහෙමයි. මේ ඔක්කොම කරන්න වෙන ස්ථාවර වුණාට පස්සේ නැත්නම් මං පැය 3ක් විතර මිනිස්සෙකුට කාලේ දාන්න බෑ එළියට ස්ථාවර නැත්තම්. එයා දැන් ගොඩ නගාගත්තේ නැත්තම්. ඉතින් මම දැන් අවුරුදු 10ක ඉඳලා එක්සර්සයිස් කරනවා උදේට. අනිවාර්යෙන් පාරට නැගිටලා එක්සර්සයිස් කරලා හොඳට නාල කරලා පාරට නැගිටිනවා. අලුත් දෙයක් කරන්න තමයි try කරන්නේ. කියන්නේ හැමදාම උදේට නැගිටලා බලන්නේ කම්පැනිට මම අද මොනවද කරන්නේ කියලා. කම්පැනි වෙනුවෙන් මම මොනවද කරන්නේ? තව කී දෙනෙකුට රස්සාවල් දෙන්න පුළුවන්. ඕක තමයි බලන්නේ.
තව මොනවද බිස්නස් වලින් ඔය ලොස් වෙලා තියෙනවා නම් ඒ වලට මොනවද කරන්න ඕනේ. ඒකට මීටින් තියලා ඒකට කතා කරන්න. ඔය ඕවා තමයි ප්ලෑන්ස්. සමහරකට මම ඇත්තටම අද වැඩි අධික කරනවා. මම සාමාන්‍ය ඔෆිස් එකේ රෑ 9ටත් මම සමහරකට ඔෆිස් එකේ ඉන්නවා. මොකද පැය 24ක් අපිට දීලා තියෙන්නේ මේ පැය 8ක් කරලා ෂේප් වෙලා ඉන්න නෙමෙයි. හරිද? දැන් පිට ලෝකේ ගියාම බලන්න ඕගොල්ලෝ කොච්චර වැඩ කරනවද කියලා. හැබැයි ස්ථාවර වෙච්ච මිනිස්සු පැය 4ක් වැඩ කරලා ගෙදර යනවා. එතෙන්ට තාම අපේ රට ඇවිල්ලා නැහනේ. ඈ අපේ රට එතෙන්ට එනකන් අපිට පැය 16ක් හරි වැඩ කරලා හැමෝම ස්ට්‍රැටජි එකක් හදලා විෂන් එකක් හදලා එතෙන්ට දුවන්න ඕනේ හැමෝම. අපි දිව්වේ ඒකටනේ. දැන් මගේ ළමයි ඉස්සර රෑ 12 ෂිෆ්ට් නැහැ ඉස්සර අපේ කම්පැනි එකේ. රෑ 12 ගණන් අපි ඔක්කොම වැඩ. දැන් ඒගොල්ලෝ ෂිෆ්ට් එකට යනවා. මේ කාලේ එහෙම අමාරු කාලා තියෙනවා. ඒතර ඒ කාලේ මමත් යන්නේ රෑ 2ට විතර ගෙදර යන්නේ. පැය 4යි නිදි යන්නේ. මට මතකයි කිව්වොත් එහෙම කසුන් ලංකා ගියාන් ඔය වගේ අපේ පරණ සෙට් එක තරංග හේෂාන් ඔය වගේ ඉන්නවනේ. ඉතින් ඔය කට්ටිය ඔක්කොම රෑ 12ට එකට තමයි ගෙදර යන්නේ. දැන් එහෙම නෑ. හැබැයි ඒ කාලේ අපිට එහෙම අමාරු කාලයක් තිබ්බා. ඒ අමාරු කාලේ මම ඒක ඉස්සරහ හිටගත් ඉඳන් හැමෝම ඒකට හුරු වුණා. හැබැයි දැන් කාට හරි කිව්වොත් එහෙම රෑ 2 12 වෙනකම් වැඩ කරමු කියලා කරු වැඩ කරයි. ඈ සමහරකට මම එහෙම වැඩ කරනවා. වැඩ කරන්න මේක එන්ජොයි කරන්න ඕනේ කසුන්. අපි ජොබ් එකක් කියන්නේ ව්‍යාපාරයක් හරි මොකක් හරි දෙයක් අපි කරන දේ එන්ජොයි කරන්න. ඒක සතුටින් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකට අර ක්ලිප් එකක් යන දවසට විතරක් සතුටු වෙලා නිවාඩු දවසට සතුටු වෙලා ඉතිරි දවස් පහෙන් වරි වෙලා ඉන්නවා නම් මනුස්සය ලෙඩක් ඇතිවෙනවනේ කියලා වෙනම. හරි. නේ? ඒ කියන්නේ මේ හැම දවසක්ම ජර්නි එකේ සතුටින් ඉන්න දවසක් බවටපත් වෙන්නේ අර ටික කරොත් නේ උදේ නැගලා හොඳට එක්සර්සයිස් කරලා අර කුරුල්ලෝ කය ගන්න සද්දය ඇහිලා හොඳට නාලා ෆුල් ෆ්‍රෙෂ් වෙලා ගියාම සමහරක් එවුන් hina වෙන්නෙත් නැහැ හයියෙන් ඇවිදින්නෙත් නැහැ. ඈ ඉරපායන. මට රත් වෙනකොට තමයි වැඩ ටික කරන්න නගලා. එහෙම බෑ. එහෙම හින්දා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. ඔබ නිදා ගන්න යන වෙලාවේ දැන් අපි අහලා තියෙනවානේ. හෙට දවසේ සැලසුම් කිරීම ගැන අහලා තියෙනවා. අපි ව්‍යාපාරිකයන්ගේ ඔය පොත්පත් කියවද්දී අපි දැකලා තියෙනවා. ඔබ නිදා ගන්න වෙලාවේ ඔබ සැලසුම් කරන දේ මොකද්ද? ඔබ දුරකථන අතර අරන් බලනවද? හෙට දවසේ ගැන ඔබ හිතනවද? අපි ඇත්තටම කුතුහලයක් තියෙන දැනගන්න. කොහොමද නිදා ගන්න වෙලාවට මොකුත් හිතන්නේ නිදා ගන්න ඕනේ ඒක. හොඳට ෆුල් ෆ්‍රෙෂ් නින්දක් දා ගන්න ඕනේ. ආයි මොකද හිතන්න දෙයක් නැහැ. සැලසුම් කරන්න දෙයට. සැලසුම් කරලානේ තියෙන්නේ. ඔෆිස් එකෙන් එළියට එන්නේ සැලසුම් කරලා ඔක්කොම. ආයි ගෙදර ගිහලා තමයි යන්නේ. මොකුත් නැහැ. ගෙදර ගිහලා හොඳට ෆුල් වොෂ් එකක් දාගෙන හොඳ නින්දක් තමයි ඕනේ. මොකද වැඩ කරලා නේ. ඔව් වැඩ කරලා ප්ලෑන් කරලා එන්නේ. ඒක ආයි ගෙදර ගිහිල්ලා ආයි කරන්න දෙයක් නැහැ. ඔක්කොම පස්සත් නැති කරලා ඔක්කොම කරලා තමයි එන්නේ ගෙදරට එනකොට. ඒක හොඳ දෙයක්. එහෙම නැත්තම් අපි ප්‍රශ්න ගෙදර අරන් යන්නත් බෑ. ගෙදර ප්‍රශ්න මෙහෙ ගේන්නත් බෑ. අනිවාර්යයෙන්. බිස්නස් එකක් කියන්නේ ඒක වෙනම ඒක කලාවක්. ඒක ගැන හරි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අනාගතය දකින්න. මේ බිස්නස් එක කොහෙටද අපි ගෙනියන්නේ? රටට මොනවද අපි කරන්නේ? රටේ මේ කම්පැනි සතුටින් ඉන්න කම්පැනියක් කොහොමද? සතුටින් ඉන්න මිනිස්සු hina වෙලා ඉන්නේ. ඈ එහෙම එකක් හදන්නේ කොහොමද? ඒක හදන්න ප්‍රොෆිටබල් බිස්නස් එකක් වෙන්න. ඈ එතෙන්ට කොහොමද කම්පැනි කරන්නේ? ඒක තමයි මේක. හැබැයි ඒකට කරන්න බෑ කියලා එකක් මම හිතන්නේ නැහැ. මම දන්නවා තව අවුරුදු 5කින් අපේ කම්පැනි එක ලංකාවේ ප්‍රධාන කම්පැනි 54 ඉන්නවා. ඒක නවත්තන්න බෑ. මොකද එතෙන්ට අපි අරයි යනවා. එතෙන්ට අරයි යන්න අපි ප්ලෑන්ස් ඔක්කොම හදලා ඔක්කොම කරලා තියෙනවා. මේ හැමෝම හිතනවා සල්ලිම ඕනේ කියලා මේව කරන්න. එහෙම නෑ. ප්ලෑන් එකක් තමයි ඕනේ. ප්ලෑන් එක හදලා දුන්නාම බැංකුවෙන් සල්ලි දෙනවා. හැබැයි ප්ලෑන් එකක්වත් මොකක්ද නැතුව නිකන් ගිහලා සල්ලි වලට කවුරුද දෙනවා? දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැහැ. වගේ කියන්නේ මිනිස්සෙගේ ගෙදරක ජීවිතේ වුණත් එහෙමයි. අවුරුදු 5කදී අපි පොසත් වෙනවා කියලා කට්ටියට මීටින් එකක් කරන් කතා කරලා ඒකට ප්ලෑන් කරොත් රයිට් අපි වේල් දෙකක් තමයි කන්නේ. මෙච්චර ඉතුරු කරනවා අපි අවුරුදු ගානකදී මේක වේල් දෙකක් නෙමෙයි ඕන තරම් ගන්න පුළුවන්. ඉස්සර මම ඇත්තටම එහෙම මේ යන්නේ ගණන් බලලා තමයි ෂොප් එකකට ගියත් කෑමට. මොකද හේතුව ඒ ආදායමත් එක්ක. දැන් එහෙම නෑ. දැන් ඔයද යන්න ඕනේ ටක් ගාලා නවත්තන්නකෝ ඕන තරගෙන් කමු කිව්වා. දැන් කෑම දිහා බලලා තමයි පස්සේ තමයි බිලගෙන ඉන්නේ. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු ගොඩාක් අය කරන්නේ කන්න තමයි ජීවත්. බලන්න. දැන් බත් කෑවේ නැත්නම් මැරෙනවා කියලා මිනිස්සු හිතනවා. බත් කාලා තමයි මැරෙන්නේ. බත් කන්න ඕනේ බොහොම පොඩි ප්‍රමාණයක්. දැන් හාල් ගැන කතා කරනවා රට සහලින් පොයම් පෝෂිත කරන්න ඕනේ කියලා. කරනවා කියන්නේම ලංකාව ඉවරයි කියන එක. මම කියන්නේ රටට හාල් ඕනේ මෙච්චරයි. ඊතර මිනිස්සුන්ට කියන්න ඕනේ. මෙන්න මෙච්චරක් කෑම ඇති. මෙන්න මේ ටික තමයි ඉතින් කවුද ඔය කියන්නේ? හාල් කිලෝ විතර බත් කෑම පස්සේ කොහොමද රටක හාල් හදන්නේ එහෙම?
දැන් මම ගත්තොත් එහෙම පිරිසිකොප්ප දෙකයි ගත්තේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. කැතිනේකට ඉතින් මේක තමයි අර රටේ quality of life එක හදන්න උඩේ ඉඳලම මේක plan කරනවා. ඒතර මිනිස්සු දන්නවා නේද? එතකොට අඩුම ගන්න 50%ක්වත් මේ වැඩිපුර කණ එක නවත්තයි. එතකොට ඔය හාල් පස්සේ නිකම්ම නවතිනවා. ඉතින් ඔය බලන්නකො නිකන් සුපර් මාකට් එකට වෙලා ඉන්නකොට දැන් මම බලනවා හා කිලෝ 50ට මිනිස්සු අරගෙන. මිටි දෙකක් තරයි යන්නේ අය. කන්නන මේ ඉතින් එහෙමයි. හાર્ඩ් වර්ක් කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ රොටි කන්න ඕනේ. දැන් මගේ වතු වල මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ ටිකක් කන්න ඕනේ. ඒගොල්ලෝ සෑහෙන්න දාඩිය හෙලනවා. දැන් අපේ මිනිස්සු අපි ඔෆිස් එකේ ගිහලා වාඩියලා ඉඳලා කිසිම දාඩියක් නැහැ. ටීවී එකේ හරි මොකක් හරි යනවා. ගොඩක් අය එහෙමනේ. බයිසිකල් එකකින් හරි. ඒතර යාගේ වේස්ට් වෙන්නේ නැහැ. එහෙනම් එයා දැනගන්න ඕනේ. ඒ අවශ්‍ය ප්‍රමාණයට අර තුන් වේලටම බත කාපු සිංහලයා කියලා හැදුවේ ඉස්සර කාලේ මිනිස්සු කුඹුරවල කළානේ. දැන් ඔයා බලන්න තුන්ෙන් එක්කෙනෙකුට දීවැඩියාව තියෙනවා. පැහැදිලිව. මේ රටට මොකද වෙන්නේ එහෙම කියොත්? අර අපිට පේන්නේ තියෙන මාරෙක් ඉන්නවනේ. ඔව්. තව අවුරුදු ගානකදී බෝන ඕන රෝග. ඔය දිය බෝන රෝග දැනටම ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිව. රටක් දැන් අවුරුදු 50ක් කරන ලෙඩ්ඩු ටිකක් හැදුනොත් එහෙම රටට මොකද වෙන්නේ? තරුණ දරුවන් ඉන්න කොලෙස්ටරෝල්. ඒක තමයි. ඉතින් මං කියන්නේ කවුරු වුණත් මොනව කරත් තමන්ගේ හෙල්ත් එක ගැන හිතන්නේ නැත්නම් එයා කාගෙනවත් හිතන්නේ නැහැ. එයා ගෙදරට ආදරෙත් නැහැ. ඔය ආහාර සුරක්ෂිතතාවය කියලා එකක් තියෙනවනේ සම්පත් මහත්මයා. ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මොකද්ද? ඒ පිළිබඳව රටේ මේ වෙනකොට තියෙන ආහාර රටේ ආහාර සුරක්ෂිතතාවයක් තියෙනවද? හොඳ ප්‍රශ්නයක්. මේවනේ කසුන් රටේ ආහාර කියන්නේ අපිට ඉස්සෙල්ලාම තියෙනවනේ ඩේටා එකක්. අපිට කොච්චර ඉඩම් තියෙනවද? රටට වවන්න පුළුවන් ඉඩම්. ඒවැ මොනවද වවන්න? ඒක අංක එක. ඒතර ඒකට ඉන්නවා හැම ගමකම 5 දෙනෙක් ඉන්නවා රජෙන් දාලා. එතකොට රාමසේක මහත්තයාට ලැප් එකක් දුන්නා නම් මේ ටික ඔක්කොම දාන්න. ලංකාවේ ඉන්න හොඳ මිනිස්සු කවුද? එයාගේ නගරේ, එයාගේ ගමේ ඉන්න නරක මිනිස්සු කියලා જાතියක් නැහැ. නරක මිනිස්සුත් ඉන්නවනම් දාන්න. ඒතර නරක කට්ටිය හොඳ කරන්නනේ තියෙන්නේ. හරි ඊට පස්සේ ඉඩම් කොච්චර තියෙනවද? ඒක ඔන්ටර්ප්‍රනර්ස්ලා කොච්චර ඉන්නවද? රැකියා කරන කට්ටිය කොච්චර ඉන්නවද? ඒකේ මොනවද වව? ඔය ටික හදලා ඊට පස්සේ බලන්න ඕනේ අපිට උදාහරණයක් මම කියන්න. අපිට හාල් කොච්චර ඕනද මේ ජනගහනයට? රයිට් එහෙනම් හාල් හදන්න කී දෙනාද? විවවන්නේ කොයි කී දෙනාද? කැරට් කොච්චර ඕනද? දැන් මම මේ පාර නුවරඑළිය යනකොට මුළු නුවරඑළියම කැරට් වල. දැන් කැරට් කිලෝ ටොන් 50ක් නම් ටොන් 1000ක් නම් ඕනේ මාසෙකට ටොන් 5000ක් වල හරියන්නේ. දැන් ඩේටා එක නැහැ. එතකොට දැන් කසුනීමමයි වවනවා දෙන්නම කැරට්. හැබැයි ඔයා විතරක් වවනවා කැරට්. ඒතර මං වවනකෝ. ඒ වගේ හැම කෙනෙකුටම දැන් මම කියන්නේ කෙනෙක් නෙමෙයි දැන් කැරට් වවන්න 100ක් ඉන්නවා. දැන් 10ක් වවනවානේ. ඒ 100ට හොඳ රේට් එකක් තියෙනවා. ගෝ වවන්න තව කට්ටියක් ඉන්නවා. ඒ මිනිස්සුම පොසත් කරන්න පුළුවන් ටක් ගාලා. දැන් මිනිස්සු දුප්පත් වෙලා ඉන්නේ ඒ ගොවියෝ ටික. හැමෝම දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් මගේ අඹ වතු දෙකක් තියෙනවා. දැන් TJC අඹ කිලෝ එක රුපියල් 200යි. ඒ හැමෝම අඹ වවලා. ඉතින් මම දන්නෙත් නෑ මාත් වුණා. දැන් තමයි මට තේරෙන්නේ මේ ඩේටා බලන්න නැතුව වවලා දැන් අඬාට තමයි ඉන්නේ. ඒ කියන්නේ හැමෝම මම ඒකට නම් ටක් ගාලා පල්ප් එක හදන්න මැෂින් ගෙනල්ලා වෙනම මෙයා කරා. ඉතින් මම වගේ කෙනෙක් එහෙම කරයි. හැබැයි අනිත් අය එතකොට දැන් ඩේටා එක තිබ්බනම් දැන් හරි අපි දැනුත් අඹ වවනවනේ. දැන් මම වතු වලට යනවා මම දකිනවා තව මිනිස්සු අඹ හිටවනවා. ඉතින් මං කමුඩ අත තියාගෙන යන්නේ යකෝ මේ මිනිස්සු පවුනේ මොනවද දැන් ගිහලා කියන්න පුළුවන්ද? නෑ නෑ ඔයා වවන්න එපා කියලා. මෙච්චර අඹ තියෙනවා කියලා. ඒකට තමයි ඉන්නේ රාජ්‍ය නිලධාරි රජයේ මේ ඩේටා නෑ අපේ රටේ. ඩේටා එකක් තියෙන්න ඕනේ අපිට කොච්චර ආහාර ඕනද? ඒ ටික තමයි හදන්නේ. ඒතර පොල් කොච්චර ඕනද? පොල් ටික හදන්න කොච්චරද හදන්න ඕනේ. දැන් ඩේටා නැතුව මුකුත් කරන්න දැන් අපේ කම්පැනි එකේ අපි දන්නවා වැඩිපුර විකිරෙන්නේ මොනවද? අඩුවෙන් විකිරෙන්නේ මොනවද? අවුට් ඔෆ් ස්ටොක් එන්නේ මොනවද? ස්ලෝ මූවින් මොනවද? නන් මූවින් මොනවද? ඒ සියලු දේවල් දන්නවා. ඩේටාත් එක්කනේ වැඩ කරන්න වෙන්නේ. දැන් ගෙදර උනත් දන්නවා. ගෙදර වැඩිපුරම කන්නේ මොනවද? වැඩිපුරම කන එක ශරීරයට හොඳ නැත්නම් ටක් ගාලා ඒක නවත්තන්නත් දන්නවා. එහෙම ඩේටා මැනේජ් කරන්නේ නැත්නම් රටක් කියන්නේ කඩයක් නෙමෙයිනේ. හරි. රටක් කියන්නේ ඒක හරි ලස්සනට හරි දත්ත සමුදායක් තියෙන රටක් ඒක. ඒ රටේ ඩේටා තියෙන්නේ රයිට්. මෙන්න මේ එතකොට තියෙන්නේ ඔය ඒ හැම නගරයකම මේ හැම ගමකම වවන්න පුළුවන් ඒවා තියෙනවා පෙරේතර පළතුරුවක්. බාන කොච්චර වීසි ගන්නවද කියලා. මං අහන්නේ කෙසෙල් කොච්චර වීසි ගන්නවද? ඒතර කෙසෙල් කොච්චර ඕනද කියලා අපි දන්නේ නැහැනේ. අඹුල් කෙසෙල් කොච්චර ඕනද?
කෝලි කුට්ටු කොච්චර ඕනද? ඒ මුකුත් දන්නේ නැතුව හැමෝම වුණා. ඒතර මිනිස්සු දුප්පත් වෙන එක මේ රට දුප්පත් වෙන්න ඕන රට නෙවෙයිනේ. ඈ බලන්න දැන් පළතුරු ටික ඔක්කොම පිටරටින් ගියනවා. එක පළතුරක් පිටරටින් ගේන්න ඕනේ නැහැ. දැන් පිටරට මිනිස්සු වෙන්නේ මේ පළතුරු කන්න මිසක් පිටරට පළතුරු කන්න නෙමෙයිනේ. ඉතින් ඇයි ඩිසිෂන් එකක් අරගෙන මේ පළතුරු කියන එක නවත්තන්න බැරි? අපේ ටික බ්‍රෑන්ඩ් කරලා අපේ කට්ටියට කන්න ඕන පිටරට ගියාම කන්න කියන්නේ. ඈ මේක හදාගන්න හරි. අට හදාගන්න. දැන් ඩොලර් නැත්තම් මොකද කරන්න ඕනේ? ඩොලර් නැත්තම් කරන්න ඕනේ තියෙන දෙයක් තියෙන ටික දෙයක් යවල හෙට එහෙන් පරිප්පු සීනි ගේන එක නවත්තලා මෙහි ඔක්කොම හදලා ඈ මිනිස්සුන්ට කියන්න ඕනේ අපි අවුරුදු 5ක් ටිකක් දුක් විඳගෙන මේක හදමු කියලා. නේද? එතකොටනේ රට දියුණු වෙන්නේ. ඒතර දැන් මොකද වෙලා තියෙන්නේ? ඇපල් ගේනවා, පරිප්පු ගේනවා, පාන් පිටි ගේනවා, සීනි ගේනවා. ඈ අපි දන්නේ නැහැ. අපිට එහෙම දැක්මක් නැහැ. ඒතර ඩොලර් නැහැ කිය ඊට පස්සේ හඬනවා. දැන් ඩොලර් නැති වුණානේ. ඩොලර් නැතුව රටක් දුවන්න බෑනේ. අපිට එහෙම ස්ථාවර වුණාට පස්සේ අපිට තනියෙන් නැගිටින්න පුළුවන්. අපිට ඔයගොල්ලෝ හිතනවාද ආධාර අරගෙන මේ රටවල් එහෙම දුවන්න පුළුවන් කියලා? එහෙම දුවන්න බෑ ණය අරගෙන. ණය ගන්න ඕනේ දේවල් තියෙනවා. හැබැයි කන්න ණය විතරක් අපේ රට. දැන්වත් ඒක නැවැත්තුවේ නැත්තම් රටට මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් අපි විතරම කියන්නේ මම නම් මීඩියා වලට ආවොත් ආතේකාරී කතා කරොත් මේ රටින් ගේන එක නවත්තලා මේ වව්. මොකද දැනටත් රජයට තියෙනවා 82ක් ඉඩම්. 82ක් තියෙනවා. රජයට තමයි තියෙන්නේ. අපි නම් ඔක්කොම අපේ ඉඩම් තමයි තියෙන්නේ. අපි අරගත්ත මට රජෙන් එක ඉඩමක් දුන්නා. ඒකෙත් මම ඔක්කොම වවලා තියෙන්නේ. ඈ මම අතර මාස 3කට සැරයක් විතර තමයි වතරනේ වට සුපරින්ටෙන්ඩන්ට්ස්ලා දාලා තියෙන්නේ. මම හෙට යනවා සූර්යවත්තට. ඈ ඉතින් මට එහෙම නිවාඩුවක් හම්බුනොත් තමයි යන්නේ. ඉතින් මට තියෙන වැඩත් එක්ක. ඉතින් හැබැයි ඒවා අපි ලස්සනට රන් කරනවා. ඉතින් අර මං කියන්නේ අපි වගේ අයට මොනවා හරි කරන්න පුළුවන් පිටරට හරි යවන්න හරි මොකක් හරි කරන්න පුළුවන් පොඩි මිනිස්සුන්ට මොනවද මං එක කියන්නේ හබ් එකක් හදන්න ඕනේ පිටරට ගෙනියන්න මෙන්න මෙතන අඹ ටික දුන්නොත් අක්කර දෙකක් තියෙන එක්කෙනාටත් ඒ හබ් එකට ගෙනල්ලා දෙතයි අඹ ටික මෙන්න මේ ක්වොලිටියට ඕනේ. ඉතින් ඒ රටේ දැන් අරයට රට යවන්න ක්‍රමයක් නැහැ නේද? අපිටවත් යවා ගන්න බෑ. ඒකට තමයි එම්බැසිඩර්ස්ලා පිටරට වල ඉන්නේ. මෙන්න මෙච්චර අඹ ප්‍රමාණයක් ඕනේ. රයිට් ඒකේ හබ් ටික ඇදුවා. වැඩේ ඉවර කරා. දැන් හයිවේ එක බලන්න. හයිවේ එක ගහලා තියෙනවා මාතර මෙහෙට මත්තලට වෙනකම්. හැබැයි ඔකේ හැම ගමකටම යන්න පොඩි යුනිට් එකක් හදලා ආයෙ එළියට එන්න දැම්මනම් ගම් ටික පොසත් කරන්න බෑ. පැහැදිලිව දැලක් වගේ මුළුලක් ටක් ගාලා බලන්න අර එක සර්විස් ඒරියා එකයි තියෙන්නේ. ඕකේ ඔක්කොම ගිහලා අර බහුජාතික සමාගම් ටිකෙන් කාලා. හැබැයි ගම පොසත් කරන්න වැඩ පිළිවෙලකුත් ඔකේ පොඩි ඒරියා ලයින් එකක් ගහලා ගම ඇතුළට ගිහිල්ලා ආයෙ හයිවේ එකට දාන්න තියෙන. ඒතර ඒ හැම ගමම්ම නම් කරන්න පුළුවන්. මෙන්න මේකට ප්‍රසිද්ධයි කියලා. ඒතර ගෙස් කෙනෙක් ආවා නම් පරිණ කෙනෙක් එයාට මැප් එක දුන්නාම රයිට්. වේවැල් වලට මෙතෙන්ට යන්න පුළුවන්. කජු නම් මෙතෙන්ට යන්න පුළුවන් කියලා උඩ බ්‍රෑන්ඩ් කරනවා. එතකොට අර හයිවේ එකේ තනිකර බිස්නස් ටිකක් තමයි දුවන්නේ. කොච්චර ආදායම? දැන් තියෙන එකයි. දැන් බලන්නකෝ කොට්ටායි නැග්ගාම වැලිපැන්නේ එකෙන් තේකක් බිව්වට පස්සේ ආයි මත්තලට යනකම් නැහැ නේ. එතකොට මේ රට පොසත් කරන්න ක්‍රමයක් නැහැ නේ. රට පොසත් කරන්න නම් ඒ හැමතැනම පොඩි හබ්ස් ටිකක් හදලා ඇතුළට යන්න දාලා ඒතර ඒ ගමේ මිනිස්සුන්ට තමයි කියන්නේ මේක බිස්නස් ටික කරන්න කියලා. නිකන් නෙමෙයි රජයට ඒකත් විකුණන්න නැති. ඈ පොඩි කට ටිකක් ගහලා ඒ ගමේ තියෙන එක එතෙන්ට ගෙනල්ලා විකුණන්න කියනවා. ඒගොල්ලන් කුලියක් ගන්න රජයට රල්ලි. අර කැලෑ නිකන් තියෙන්නේ. කැලෑම මුදලක් හොයලා තියෙනවා නේ. ඉතින් ඒ වගේ ස්ට්‍රැටජිස් ගේන්න. ඉතින් ඒව අහන්න ඕනේ ව්‍යාපාරිකයෝ. ඉතින් මං වගේ ව්‍යාපාරිකයෝ තව ගොඩක් ඉන්නවා. ඉතින් මේට වැඩිය හොඳ යෝජනා දෙන කට්ටියත් මට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ රටට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ උදව් කරා. ඉතින් ඒ වගේ අර මේ රට ගැන මේක පොඩි රටක් නේ. මේක උස්සන්න හරි ලේසි. අපේ පොපියුලේෂන් එක කෝටි 2යිනේ. ඈ අපිට මේක උස්සනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඒකයි මම වගේ 10000ක් ඇදුවා නම් ටක් ගාලා රට උස්සලා තියන්න පුළුවන් අනිත් පැත්තට. ඒක කරන්න මේවා කවුරු කාටද අපි කියන්නේ? මොකද අපිට ගිහලා ටීවී channel වල මේවා කතා කරන්න දෙනවා. ඈ ඔය තමයි ඇත්ත. ඔව් දැන් ඒ කියන්නේ මේ ඔබේ අදහස හරිම පැහැදිලි මේ සම්පෝෂිත ආර්ථිකයක් කියන එක නිකන් වචනෙට කියන්නේ නැතුව මේක ඇතුලේ තියෙන දේවල් ටික හරි ලස්සනට දියුණු කරගත්තොත් අඹ ටික හරියට හදාගත්තොත් දැන් එතුමා හරි ලස්සන කතාවක් කිව්වා. දැන් මම නම් අඹ ටික මිල තත්ත්වයේ දිහා බැලුවා. මම අඹ ටික පල්ප් එකක් විදියට හදලා මම එකකින් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා කියලා. නමුත් නැති අය මොකද කරන්නේ? ඒ අයගේ කොච්චර අපත යනවද? මම පෞද්ගලිකවම සම්පත් මහත්මයා මම දැකලා තියෙනවා මේ දැන් මගේ ගම්පලාත් මහනුවර දිස්ත්‍රික්කේ නුවර පළාතට වෙනවා. එතකොට එහිදී
මම දෙකට අනන්තවත් මේ පොඩි අහිංසක මේ ගොවි මහත්තුරුන්ගෙන් එකතු කරගන්න තක්කාලි ටික බොංචි ටික හො වෙන්න පුළුවන් එළවලු ටික දඹුල්ලේ තමයි අරගෙන ඉන්නේ කට්ටිය. දඹුල්ලට අරගෙන ආවිල්ලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දා විකුණුනේ නැත්තම් මිලක් නැත්තම් විසික් කරලා ආවිල්ලා හැන්දෑවට කියනවා. ඔව්. ගොඩ ගහනවා ලොකු ගාණක් ගොඩ ගහලා ආවිල්ලා කියනවා. ඒක මගේ මිනිස්සුන් අඬන තත්ත්වෙට පත් වෙලා තින්නේ. දැන් ඔයා දන්නව නම් ඔයා තක්කාලියව තමාරු වෙටනවා කියලා තක්කාලියට අත තියන්නේ නැහැ නේ. ඒවට ඩේටා එක තියෙනවා තක්කාලිය වන්නේ මේ 3 දෙනා ඉන්නේ ඒ 3 දෙනාට විතරයි තක්කාලිය වවන්න කියලා තියෙනවා. ඒ 3 දෙනාගේ තක්කාලිය විතරයි ගන්නෙ. මිනිහව ගන්නෑ. ඒතර එයා තක්කාලිය වවන්නේ නැහැ කවදාවත්. ඈ දැන් මොනවද තක්කාලි ගානට ලක්කාලි ගාන වැඩි වුණා නම් මුළු ඔක්කොම තක්කාලි දැම්මා. අනික වෙලා තියෙන්නේ. දැන් මිනිස්සුන්ට ඩේටා නැහැ. දැන් ඒතර මේක තමයි මේ channels තියෙන්නේ ටෙක්නොලොජි එක තියෙන්නේ ගහපු ගමන් අර පික්මි වගේ තමයි තක්කාලි කොච්චර ඕනද කොච්චර කට්ටිය වවනවද අඩුවක් තියෙනවනම් වවතයි. ඔබ හරි මේ පිළිවෙල ක්‍රමයක් සැලසුම් සහගත ක්‍රමයක් තමයි අවශ්‍යයි කියලා කියන්නේ. ඔය ඉතින් සැලසුමක් නැතුව කිසිම රටක්වත් මම කියන්නේ රටයක් කියන කඩයක් නෙමෙයි කියලා. මේක කඩයක් කියලා නෙතියි. කඩයක් කියලා නෙතියි. කියන්නේ මොන ආණ්ඩුව ආවත් ඒව වෙනස් වෙන්න බෑ. පාර්ලිමේන්තුවේ බලය තියෙනවා නම් ටක් ගාලා ඒවා හදලා ස්මාර්ට් කරලා තිබ්බාම කවුරු කොයි මොකද රටේ නායකයෝන්නේ රටේ මිනිස්සුන්ව සතුටින් තියන්න මිසක් ඒගොල්ලෝ සතුටින් ඉන්න නෙවෙයි ඒගොල්ලන්ට සතුටින් ඉන්න පුළුවන් ක්‍රම ඕන තරම් ඒගොල්ලන්ට තියෙනව නැත්නම් එතෙන්ට එන්න බෑනේ. අනිවාර්යයෙන්. රටේ නායකයෙක් කියන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට සතුට ගේන්න. සතුට ගේන්න නිකන් එයාට කරන්න බෑ. ඒ වලට හොඳ ක්වොලිෆයිඩ් අය අරගෙන නැත්නම් මෙහි බැින ලෝකේ කරන විදිහව බලලා ඒගොල්ලන්ගේ ගෙන්නලා හරි වැඩේ කරගන්න. මෙහි අය වගේ ඉතර ගණන් ගන්න නැත්තම් ඈ ඒ වගේ ක්‍රමයක් අවශ්‍ය නැහැ. මම දැක්කා පහුගිය කාලේ පුරාවට උත්සාහ කරලා තිබුණා ඔය අඹ වගේ දේවල් එකලස් කරලා පළතුරු එකලස් කරලා යම් කිසි දෙයක් කරන්න. නමුත් ඒවා මම හිතන්නේ මේ අතරමැද නතර වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒවට ඉදිරි ගමනක් ගිහිල්ලා නැහැ. යන්නේ කසුන් දැන් මෙහෙමනේ. දැන් උතර තියෙන්නේ අපේ රටේ භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. චීනෙන් දැන් අපිට ඩුබායි වලට හරි කොයිට හරි කතා කරන්න බෑනේ. හැමෝටම කතා කරලා බිස්නස් නෙගොෂিয়েට් කරන්න බෑනේ. ඊකට තමයි රටක රජයක් තියෙන්නේ. ඒ තමයි අපි සංනිවේදකයා. එයා තමයි හබ් එක හදන්නේ. මෙන්න මේ ක්වොලිටියෙන් මට අඹගිරි ලක්ෂයක් ඕනේ. රයිට්? ඒක රජයට ආදායම නේ අඹ ටික එතෙන්ට එනවා. රජයෙන් පැක් කරනවා. පිටරට යවනවා. දැන් අපි අඹ යවුවොත් එහෙම ඔය සුපර් මාකට් එකක කාට හරි බ්‍රෝකර් කෙනෙකුට සමහරට සල්ලි හම්බෙන්න පුළුවන් හම්බෙන්න පුළුවන්. ඒ හින්දා තමයි හැම රටකම එම්බැසිඩර්ස්ලා ඉන්නේ. රජයක් මේ රට උස්සන්න, මේ රට බ්‍රෑන්ඩ් කරන්න. මම කියන්නේ මේ රට තාම බ්‍රෑන්ඩ් කරගන්නවත් බැරි වුණා කියලා. දූපත ලෝකෙ එකම දූපත බ්‍රෑන්ඩ් කරගන්න බැරි වෙච්ච. ඈ? ඒතර එම්බැසිඩර්ස්ලා ඔක්කොම නිදියන කයි. කියන්නේ එම්බැසිඩර් කෙනෙක් කියලා යවන්නේ රටක නියෝජනයක් නේ. නියෝජනය කරන්න උනාට දේශපාලනයට කඩේ ගිය මිනිස්සෙක් වෙන යවන්නේ. ක්වොලිෆයිඩ් එක්ක නෙමෙයිනේ. මොකද එයාට නෑනේ ටාස්ක් එකක් මෙන්න මෙතෙන්ට මේක නොගෙනවත් උඹ අවුරුද්දෙන් එන්න ඕන ලංකාවට. අපි ලංකාවේ කොච්චර බෙහෙත් වර්ග හදන්න පුළුවන්ද? කොච්චර පළතුරු තියනවද? ඈ? කොච්චර ගංගා තියනවද? කොච්චර මේ දේශගුණක කලාප 3ක් තියෙනවා. ඈ මේක කොච්චර ලස්සන හදන්න පුළුවන්ද? ඒක මම කිව්වේ ඒකයි. මේකේ මේ ලක්ෂ 20ක් නෙවෙයි ලක්ෂ 100ක් ගෙස්ලා ගේනවා. දැනටත් කාමර 90000ක් තියෙනවා. ඈ අපිත් කාමර 2000ක් විතර හදන්නේ. තවත් එන්න බලාපොරොත්තු වෙන විදේශික ඒක තමයි විදේශිකයෝ එන්න හිතන රටක් වෙන්න බෑ මේක. ඈ මම කියන්නේ විදේශිකයන්ට ආවට පස්සේ ඒගොල්ලන්ට තියෙන්න ඕනේ ට්‍රස්ට් එකක්. මේක ඇතුලේ මටත් එකයි මේ ඉන්න අයටත් දැන් මාර සීගිරට යනකොට මේ රට බ්‍රෑන්ඩ් කරයිද? මට රුපියල් 100 නම් විදේශිකයාට 2000යි. 2000යි. දැන් රටට මොකද වෙන්නේ එතකොට? මොකද මේ විදේශිකයෝ කියන්නේ මේ සල්ලි මිනිස්සුනේ. එතකොට අපේ රට කවුද බ්‍රෑන්ඩ් කරන්නේ? එතකොට එහෙම රටවල් මම දැකලා නැහැ. විදේශිකයන්ට එකයි එහෙම කරන රටවල් නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට මේක ආයෙ එන්න කියන්නේ නැහැ නේ කියලා මෙහෙම කරා කියලා නේ කියන්නේ කතා කරන දෙයක් විතර. ඒතර වංචාවක් කරා කියලා. ලංකාව ගැන ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනේ කියලා මේ රටේ හැමෝටම සමානයි කියලා. දැන් අතන මම කිසිම විදේශිකයෙක් කියලා රුපියලක්වත් වැඩි කරලා ගන්න බෑ. ඒ සුපර් මාකට් එකකට ආවත් මට අනන්ත කතා කරනවා සර් මේ ආපු ගයිඩ් ගහලා තියෙන මං කියනවා නෑ. එහෙම දෙන්න එපා. මම ඇත්තටම ගොඩාක් ඉස්ලා ආපු කට්ටිය අපෙන් බඩු අරගෙන යනවා. ඒකට පුදුමයි අපි අඩු කරලා දෙනවා. හැබැයි අර ගයිඩ් ඕනේම කරන්න දෙන්නේ නැහැ. මගේ හොටෙල් එකේ වුණත් එහෙම. එහෙම කරන්න බෑ. ඉතින් ඒ වගේ අර ට්‍රස්ට් එක ඩෙවලොප් කරන්න පුළුවන් වුණොත් තමයි රටට මිනිස්සු වෙන්නේ. පැහැදිලිව. මොකද එයාපෝට් එකෙන් මිනිස්සෙක්ව විනාඩි 30න් එළියට ගන්න ඕනේ. අරගෙන එයාව ටක් ගාලා ඒ අවශ්‍ය තැනට අරන් යන්න. මම එක කියන්නේ අර ටුවරිස්ට්ලා ගේනවා කියන්නේ එයාපෝට් එක කිට්ටුව කැම්පස් 3ක් ගැව්වා නම් 50000කට ඉන්න
එඩියුකේෂන් කරන්න පුළුවන් කැම්පස් තුනක් ගැව්වා නම් ටුවරිස්ට්ලා වගේ තමයි. එයාගේ අම්මලා තාත්තලා ඔක්කොම එනවා. ඈ ඒක ඇත්ත. 50000කට අනිවාර්යයෙන්. ගැව්වා නම් හොඳ ලෙවල් එකේ විශ්වවිද්‍යාල තුන ප්‍රයිවේට් මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම ඇවිල්ලා ඉගෙනගෙන දැන් දුඟ බලන්න පුතා බලන්නත් එනවා ලංකාවට. ඒ වගේ ස්ට්‍රැටජිස් දේවල් ගේන්න ඕනනේ. පොඩි ආර්ථිකයන්. නමුත් දැවැන්ත ආර්ථිකයන්. ඒතකොට නිකම්ම මේ රට සල්ලි ලක්ෂ මේ දෙකක් විතර එතරම් ඇවිල්ලා. ටුවරිස්ට්ලා. ඒ වගේ හිතන්න ඕනේ. ඉතින් මම කියන්නේ අපි දුප්පත් නම් පොසත් වෙන ක්‍රමයක් තමයි ප්ලෑන් කරන්න ඕනේ. ඉතින් ඒකට තමයි මම කර ජාතික ප්‍රතිපත්තියක් හදලා රටේ ඉන්න ව්‍යවසායිකයෝ ව්‍යාපාරිකයෝ ගෙනල්ලා ඒගොල්ලන් උදව් අරගෙන මේක උස්සන්න. මේ හැමදේම පිටිපස්සේ තියෙන එකම දේ තමයි මේ තීරණ ගැනීම, හරි සැලසුමක් කිරීම. මේ වගේ අවශ්‍යතාවයන් අපිට නැවත නැවත තේරෙනවා. අපි කතා බහේ දෙන්න හෝරාවකට ආසන්න කාලයක් අපි කතා කළා මේ රට ඇතුළේ තියෙන ප්‍රශ්න මොනවද සහ ඇතැම් ප්‍රශ්න අපි කොහොමද ආමන්ත්‍රණය කරන්නේ කියලා. තවත් මම පොඩි තැනකට ඔබතුමන්ව අරගෙන යන අපි කතා බහේ අවසාන මිනිත්තු කිහිපෙට එන්නේ. මේ දැන් ඔබතුමා බොහෝ සෙයින් අර මේ කතාවටම සම්බන්ධයි. පෞද්ගලික කාලෙත් මම දැක්කා. ගොඩාක් චැරිටි වැඩ කරනවා. ඔබට පුළුවන් ඔබේ ව්‍යාපාර ඔබ දියුණු කරලා තියෙනවා. ඔබට අවශ්‍ය නැහැ අමුතුවෙන් චැරිටි වැඩ කරන්න. මොකද ඔබ ලකුණු කළ මිලටත් වඩා අඩු මිලකින් බහණ්ඩ ලබා දීලා තියෙනවා. අලුත් ස්ට්‍රැටජි ගෙනල්ලා තියෙනවා. පාරිභෝගික ගැන ගොඩක් දේවල් කරලා තියෙනවා. මම දැක්කේ පෞද්ගලික ගංගා වතුර තත්ත්වයේ හේතුවෙන් අසරණ වුණු අයට පවා ඔබ මේ දහස් ගණනකට ආහාර ලබා දුන්නා. තවත් බොහෝ දෙනෙක්ට තෑගි භෝග ඔවුන්ගේ ජීවන කටයුතු නංවන්න පුළුවන් උපකරණ ලබා දුන්නා. කොවිඩ් කාලෙත් මෙහෙම කළා. ඔබ තවත් හරි අපූර්ව දෙයක් තියෙනවා සෙනෙහස කියන ව්‍යාපෘතියක් රටේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න ඕනි කියන එක. සමත් මහත්මයා ඔබේ මේ මානුෂීය ගුණධර්මයන් ව්‍යාපාරයත් එක්ක ඔබ කොහොමද හරියට ගල්පගන්නේ? ඒ කියන්නේ ඔබ ඇයි මේ වගේ දෙයක් කරන්න හිතන්නේ? දැන් කසුන් මේමනේ. දැන් ඇත්තටම අපිට කාටට උදව් කරන්න ඕන නම් උදව් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් උදව් කරන එක තමයි අපේ මිනිස්සු විදියට අපේ ලංකාවේ මිනිස්සු. ගාව දකින්න ඇතිනේ. ඇත්තට මම දැක්ක මත්තුගම ප්‍රදේශයෙන් සෑහෙන උදව් කරා. මොකද කළුතර දිස්ත්‍රික්කේ විතරයි බේරිලා හිටියේ. ඇත්තට මම දැක්ක පිටරට ඉන්න අපේ මේ මගේ යාළුවෙක් ඉන්නවා ෂාන් කියලා. එයා එහෙම මේකට මෙයා කළා. එයාගේ චැරිටිස් හදලා සෑහෙන්න මටත් කතා කරලා සෑහෙන දේවල් කරා. ඒ වගේ දැන් ඇත්තටම එයා නරක කෙනෙක් විදියට තමයි මෙයා කරලා තියෙන්නේ. හැබැයි මම දකින්නේ ඒ වගේ එකක් කරාම නිකක් එයා හොඳ කෙනෙක් විදියටත් මේක පෙන්වන්න ඕනි කියලා. කියන්නේ සෑහෙන්න වැඩ ප්‍රමාණයක් කරා මටත් කතා කරලා බඩු එකතු කරවලා තව කට්ටිය ඇත්තටම ගොඩක් එයා හොඳ මිනිස්සුන් ආශ්‍රය කරනවා. ඉතින් මම දන්නේ නැහැ එයාගේ පසුබිම මොනවද කියලා. ඉතින් ඒ වගේ අර හැබැයි අර කරපු මිනිස්සුන් අඩුම ගන්න channel එකකවත් ඇප්‍රීෂিয়েට් කරන්නේ නැති වුණාම මිනිස්සුන්ට නිකන් නේද මම දැක්කා ඔයා නිකන් බලන්න Facebook එකට ගිහලා මතුකම සෑහෙන්න වැඩක් කරා. අපිත් ඉතින් එතෙන්ට ගිහිල්ලා මොකද මං වගේ කෙනෙක් එහෙම කොහොමත් ඉන්නේ නැහැ. ටක් ගාලා කරන්න ඕන දේවල් ටික මිනිස්සු වෙනුවෙන් කෑම් පැකට් එක දෙන්න ඕන තැනට කෑම් පැකට් එක දුන්නා. බඩ හැබැයි හරි තැනට අපි ගිහිල්ලා දුන්නා. හැබැයි ඉතින් ඊට පස්සේ ඉතින් අපි දැක්කා හැමෝම මේකට උදව් කරා. ඒ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කේ මාර වැඩක් කරා. හැබැයි මම හිතන්නේ මේ වෙච්ච දේ මෙහෙම බේරෙන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මේක ආයි ගම් වතුරක් ආවොත් මේක නැති කරලම දාන්න ඕනේ මේ ප්‍රශ්නේ. කොහොමද දැන් අපි අවසර ගණනාව මේ හොද මඩේ දාන ප්‍රශ්නයන්නේ මේ ගම් වතුර. මේවනේ කසුන් දැන් හැමදාම අපි දකිනවා මාස 6කට සැරයක් ගම් වතුර එනවා. මේ මිනිස්සු යට වෙනවා. ආයි මිනිස්සු මාස 6කින් ආයි ගම් වතුරට යට වෙනවා. ඕක තමයි වැඩි. අපි 2016 මේ වගේ තත්ත්වයකට මුදල් කරන්නේ ආධාර එකතු කරගෙන යනවා. ඉතින් ඇත්තට මෙහෙම චැරිටි කරන කට්ටිය ගිහිල්ලා උදව් කරනවා. අපිත් උදව් කරනවා. ඒක අපේ ලංකාවේ තියෙන ලොකු දෙයක්. ඒතර මම මතුගම මේක ටිකක් ලොකුවටම දැකලා තියෙනවා. හරි. හැබැයි දැන් මේ ප්‍රශ්නේ නැති කරන්න ඕනේ. මොකද මුහුදෙත් ගෙවල් හදන්න පුළුවන් ටෙක්නොලොජි එකක් තියෙන කාලේ අපි තාමත් ගම් වතුරකට බය වෙලා ගම් වතුරට බය වෙලා ඉන්නවා. එහෙනම් ගම් වතුර තියෙන ප්‍රදේශවල මිනිස්සුම අයින් කරන්නේ කොහොමද? ඒක අංක 1. හැබැයි මේ අපි දැන් මොනවද පුරුදු වෙලා තියෙන ගෙදරක 4 දෙනෙක් ඉන්නවනම් ගෙවල් 4ක් හදනවා. කසුන් මේ වගේ පොඩි රටක ගෙවල් හදන්න බෑ. මේ හදන්න පුළුවන් ඇපාර්ට්මන්ට්ස් විතරයි. ඒ කියන්නේ අපි ඉන්න ඕනේ අහසේ. එතන තට්ටු 100ක විතර ගොඩනැගිලි ගහලා ඒවැය තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. වෙනස් විදිහේ අදහසක්. ඔව්. එතකොට මොනවා හරි වැව් හරි ගංගාවල් ආශ්‍රිත කරන්න පුළුවන් ටුවරිසම්. කළා ඒකට ටෙක්නොලොජි එක දාලා ඒ ගඟට කිසිම ජරාවක් නොදෙන විදිහට ඒ වලට
අවශ්‍ය දේවල් හයි කරලා රීසයිකල් කරන දේවල් දාලා මොකද ඉම්පැක්ට් එකක් ආවොත් අරගෙන ටක් ගාලා ඒකට අයින් වෙන්න පුළුවන්. යට වෙලා මැරෙන්නේ නැහැ නේ. මොකද ටෙක්නොලොජි එක තියෙනවා දන්නවා රයිට් සුලිසුලගක් එනවා දැන් මේකේ ගෙස්ලා කවුරුත් මේ මාසෙ තියන්නේ නැහැ. ඒක ඔෆ් කරලා දාන්න පුළුවන්. මොකද සල්ලි එනවා නේ මේ. මොකද මිනිස්සු හරි කැමති ගඟක් දිහා බලාගෙන ඉන්න, වැවක් දිහා බලාගෙන ඉන්න. දැන් බලන් ඉන්නේ මේ අහිංසක මිනිස්සු. මූදායිනේ ඉන්නේ අහිංසක මිනිස්සු. ඈ මූදායිනේ අහිංසක මිනිස්සු ඉතලා හරියන්නේ නැහැ. මාළු වලනයි. ඒගොල්ලන්ව ගේන්න ඕනේ ඇපාර්ට්මන්ට්ස් වලට. ගෙනල්ලා ඒවැ ගහන්න ඕනේ හොටෙල්ස් වටේම. ගහලා ටෙක්නොලොජි එක දාලා තියන්න ඕනේ. රයිට් වෙන සුනාමියක් එනවා ටක් ගාලා ඉන්න. ගෙදරක මිනිස්සෙක් එහෙම අයින් වේද කසුන්? මට ගෙයක් තියෙනවා. මට තියෙන සේසත මෙච්චරයි. මට ගේ දාලා යන්න කියනවා මේ එන්නේ නැති එකක් පේන්නේ. මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. හරි. එහෙම යයිද? යන්නේ නැහැ. එහෙම ගියොත් මොනවද වෙන්නේ? අද ලංකාවේ ඉන්න නැති බැරි අය ඔය එක එක දේවල් කරන කට්ටිය ගෙදරට ගිහිල්ලා බරු ටික අරගෙන. ඒ හින්දා යන්නේ මලත් ඉමු කියලා ඉන්නවා. එච්චරනේ තියෙන සේසතට. පැහැදිලිව. ජීවිත කාලේ පුරා හැබැයි අර ඉම්පැක්ට් එකක් නොවන තැනකට ඇපාර්ට්මන්ට්ස් ටික ගාලා මිනිස්සු දාලා අරව ටූරිසම් වලින් ඉස්සුවත් එහෙම මේ රට කොච්චර කොටට උස්සන්න පුළුවන්. එතකොට අර වෙලා තියෙන්නේ මේ මිනිස්සු පව්. ඈ මිනිස්සුන්ට හදලා දීලා රෙන්ට් එකකුත් ගන්න. හිතනවා නිකන් රුපියල් 20000ක් විතර රෙන්ට් එකක් දීලා පොඩි ගෙයක් දුන්නොත් එහෙම තට්ටු ගෙයක් හරි සන්තෝෂෙන් ගිහින් ඉඳී අය ලයිට්ස් ඔක්කොම දෙනවා. ඈ පහසුකම් ටිකක් තියෙනවා. ඔක්කොම ටික තියෙනවා. හරි ලස්සනට ඉඳී මිනිස්සු සතුටින් ඉඳී. දැන් ලෝකේ ගියාම එහෙම නැහැ නේ. දැන් ඇතරම මේ ලෝකේ රටවල් වල ඇපාර්ට්මන්ට්ස් තමයි තියෙන්නේ. ගියක් හදනවා නම් ලොකු ටැක්ස් එකක් ගන්නවා. එහෙම ගෙවල් හදන්න බෑ. දැන් අපි ගිහිල්ලා ඇපාර්ට්මන්ට් එකක් ගන්න තට්ටු 10කට අවසර ඉල්ලුවම දැන් දෙන්න බෑ. තට්ටු 4යි දෙන්න පුළුවන් කියලා. එහෙම මෝඩ රටක අපි ඉන්නේ. මෝඩ මිනිස්සුන් රටක. ඈ තට්ටු 100ක් ගහන්න තමයි කියන්න ඕනේ. තට්ටු 10ට වැඩිය ගන්නවා ටැක්ස් නෑ ගහන්න කියලා. නේ? පාකින් තියලා ලිෆ්ට් දාලා ගන්නවා. ඈ ඒකේ සුපර් මාකට් එකකුත් ගහලා තිබ්බා මිනිස්සු බඩුත් අරන් යනවා. මිනිස්සුන්ට මිනිස්සු සන්තෝෂෙන් ඉන්නවා. දැන් මිනිස්සු මොනවද කරන්නේ වතුර එනකොට යට වෙනවා. මේ ප්‍රශ්නේ කවදාද අපි දැන් මට අවුරුදු 45ක් වෙනවා. මේ 45ෙම මම දන්න කියන කාලේ ඉඳලා මේක වෙනවා. හැබැයි කවුරුත් වැඩ කරලා නැහැ නේ මේක. ගෙවල් හතරක නාද මේ මේක ඇවිල්ලා මේ සබහා ධර්මයට අපිට කරදර කරන්න බෑ කස. සබහා ධර්මයත් එක්ක ජීවත් වෙන. මුලින්ම තමයි සබහා දාම. පිළිගන්නේ නැහැ කවුරුත්. සබහා දාම තමයි මුල. එතකොට ගංගවල් ගොඩ කරන්න ගංගවල් කියන්නේ ගඟක් කියන්නේ ගියක් හදන තැනක් නෙමෙයි. ඒකේ හොඳට ගස් ටිකක් හිටවලා කුඹුක් ගස් ටිකක් දාලා අතර මම ගත්තොත් එහෙම මගේ වතු වල තියෙනවා දියඇලි මම ඔක්කොම කුඹුක් දාලා තියෙන කුඹුක් ගස් 1000ක් විතර හිටවලා තියෙනවා. හරි. මොකද අපි ගස් හිටවන එක තමයි කරන්නේ. මම දැක්කා දැන් බලන්න දැන් අපේ රටට කොච්චර ඛේදවාචක ආවද කියලා. මම දැක්ක ජපානයේ සුනාමිය ආපු ගමන් ඒගොල්ලෝ කරේ ලොකු තාප්පයක් ගහලා ගස් මිලියනයක් හිටෙව්වා. හදිස්සියව සුනාමියක් ආවොත් ඉම්පැක්ට් එක 120යි. බලන්න ගස් මිලියනයක් හිටෙව්වා. අපි මොනවද කරන්නේ? ඈ අපි හැම ස්ට්‍රැටජියක් නෑ. ගම් අතුර කියන එක නිකන් එන්නේ නෑ නේ කතා. මේවා ගොඩ කරලා මිනිස්සු ඒ වලට දාලා මේ මිනිස්සු මේ කරන ඒ ගංගාවල් වලට කරපු අපරාධ. ඒ ගංගාව ගලා යන පාර තමයි ඉඩම් මේ නිවාසිත කියලා තියෙන්නේ. මොනවද ඒ ගඟට දාන්නේ? ඈ ඒවට දැන් හොටෙල් එකක් ගැහුවොත් දැන් අපේ කිසිම දෙයක් ජරාව යන්නේ නැහැ නේ. ඔක්කොම රීසයිකල් කරලා ඔක්කොම කරලා මැෂින් කරලා ලක්ෂ 40ක විතර මේවා එකක් මට ඒක නම මතක නැහැ හරියට එන්නේ නැහැ. ඒවා හයි කරලා තියෙන්නේ. කිසිම දෙයක් එළියට යන්නේ නැහැ. ඉතින් මිනිස්සුන්ට එහෙම ටෙක්නොලොජි එක නැහැ. ඒක තමයි ඇපාර්ට්මන්ට් එකක් ගැහුවා මේ ටෙක්නොලොජි දාලා තිබ්බා. මේවෙන් ඒ ටික වෙනවා. මිනිස්සු සතුටින් ඉන්නවා. අර ගඟ අයින් වල ඉඳලා මිනිස්සු මැරිලා යන්නෙත් නැහැ. ඈ මිනිස්සු ටික පොඩ්ඩක් ස්මාර්ට් කරන්න පුළුවන්. මම මෙහෙම දෙයක් ඔබෙන් අහුවොත් එimhe දැන් ඔබේ දේශපාලන දැක්මත් එක්ක ඔබ දැකලා තිබෙක බොහෝ තත්ත්වයන් යටතේ මේ දේශපාලඥයන් මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරන බවක් නම් පේන්නේ නැහැ. ඕන් මේ ප්‍රශ්නය දඩමීමා කරගෙන ඒක උදව්වක් කරගෙන ඊළඟ පාරට උන්න තෑගි ටිකක් දුන්නා. ඉතින් පස්සේ මොන හරි මේ අත්‍යවශ්‍ය දේවල් ටික දුන්නා ඡන්දි ගන්නවා. මේ චක්‍රයමයි හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ. මේක රටට සාපයක් සම්පූර්ණාත්මක. දේශපාලඥයෙකුගේ මේ ක්‍රියාවලිය ඕකට කවදා ප්‍රශ්නයක් විසඳන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔබ වගේ ව්‍යවසායකින් පමණයි මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. මේක නවත්තලා අලුත් දෙයක් ගේන්න ඕන වගේ දෙයක් කතා කරන්නේ. කිසිම තැනක දේශපාලඥයෝ ගැන කතා කරන අපි දකින්නේ නැහැ. දැන් ඇත්තටම ඇයි අපිට එහෙම වෙලා තියෙන්නේ? ඇත්තටම කසුන් අපිට උදාහරණයක් විදිහට ගමුකෝ පාර්ලිමේන්තුව. මම නම් කවදාවත් දැකලා නැහැ පාර්ලිමේන්තුවේ ඉදිරි අවුරුදු 5ට මේ රට දියුණු කරන තැන කතා කරන්නේ. ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස්. ඔව්. දැන් බොරුවට කියන 2050 අපි මෙතන අපි කොතෙන්ද යන්නේ? අපි දැන් කොතනද ඉන්නේ? කොහෙටද යන්නේ? ඉන්න දැන පල්ලෙහාට වැටෙනවද නැත්නම් මේක උස්සන්න පුළුවන්ද? කොච්චර ණය තියෙනවද මේක ගෙවන්නේ කොහොමද? ඒකනේ ලොකුම අභියෝගය. ඒතර මොන ප්ලෑන් එකක් තියෙනවද? මම ඔයාලට එකක් කියන්නම්. දැන් අපිට හිරු එළිය වැටෙනවා හැම වහලකට.
නේ අනිවාර්යයෙන්. හැම වාලකටම හිරු එළිය වැටෙනවා. හොඳට ඉරවෙලි වැටෙනවා අපිට. මමත් ඇත්තටම සූර්ය පැන ගහලා තියෙනවා. මම ඒක දන්නේ හින්දා කියන්නේ. මගේ කාර්යගත එකෙන් charge කරන්නේ. එතකොට අපි ඩොලර් බිලියන ගාණක් මේ ඩීසල් වලට වියදම් කරනවා. වාහන වලට තෙල් ගහන්නයි මේක. අද ලෝකේ ගොඩක් රටවල් ඔක්කොම ජපානය ගත්තත් චයිනා ගත්තත් ඔක්කොම ඉලෙක්ට්‍රික් තමයි දුවන්නේ. ඔය බස් ටික විතරයි දුවන්නේ ඩීසල් වලින්. ජීසල්. හරි? ඒතර දැන් අපේ රටට අවුවත් හොඳට පායනවා. ටක් ගාලා එක දෙයයිනේ කරන්න තියෙන්නේ. දැන් ණයයිනේ රට. මම ඩොලර් බිලියන ගාණක් ගෙවන්න. ට්‍රිලියන් ගණක් තියෙනවා. එතකොට අවුරුද්දකට ගෙවන්න තියෙන ඩොලර් බිලියන ගාණ මේ ඉලෙක්ට්‍රිසිටි වලින් මේ කියන්නේ ඉලෙක්ට්‍රික් වාහන මේ තියෙන වාහනේ 50% ගෙනල්ලා තියලා වහලේ සූර්ය පැනල් ටික තිබ්බනම් ඩීසල් ප්‍රශ්න ඉවරයි. දැන් මම වාහනයක් ගියදුන කිලෝමීටර් 500ක් දුවනවා. ඒ ගහන මේ charge කරන ටික. charge කරන ටිකෙන් කිලෝමීටර් 500ක් දුවනවා. එතකොට ඒකෙන්ම මේ ණය ගෙවන්න. මම මේ එකක් මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඒතර කාටවත් කියන්න ඕනේ නැහැ මේක නිකන් කරන්න කියලා. ටැක්ස් ෆ්‍රී කාර් එකේ නම ප්‍රශ්නයක් නැහැ. මොන ටැක්ස් එකක් ගහන්නත් පුළුවන්. ඈ ෆුල් ලීස් එකක් දෙනවා. ඒක ලීස් දෙන්නත් කට්ටිය ඉන්නවා. රජෙ දෙන්න ඕනේ නැහැ. හරි? ඒක එකක්. සූර්ය පැනල් ටික ගේනවා. කෙලින්ම ඩිරෙක්ට් සතසවල වලින් හරි බෙදලා දෙන්න ටැක්ස් ෆ්‍රී. ඒකට අවශ්‍ය ටෙක්නොලොජි එක දෙන්න පුළුවන් නම් රජෙන් ඒ ටික සෙට් කරලා දෙනවා. ගෙවල් කොයි එකටද ආයික. හැබැයි මේකේ ඉම්පැක්ට් එකක් ඇති මේක ගෙනලා සෙට් කරන්න. හැබැයි සෙට් කරන්න ඕනනේ. ඒකට අවශ්‍ය වැඩ පිළිවෙල කරන්න එපා. ඒක කරොත් රට උඩට උස්සන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඩීසල් වලට ගෙවන සල්ලි ඉවර වෙච්ච ගමන් ඒ සල්ලි ඉතුරු වෙනවනේ. හිරු එළියෙන් මේක හැදෙනවා. වාහනේ දුවනවා. වැඩේ ඉවරයි. ඉතින් එතකොට මේ රටට මොන වගේ දෙයක්ද වෙන්නේ? ඉතින් ඔයවා දැන් පාර්ලිමේන්තු මන්න දැකලා එහෙම කතා කරනවා. එහෙම හරියට ඒ වගේ වැද්දගත් දේවල් ඔය එකක් විතරයි කිව්වේ. හරි එතකොට දැන් පාර්ලිමේන්තුව දිහා බැලුවම අපිට තේරෙන්නේ අරු කෑ ගහනවා, ඌ කියනවා, තව එකෙක් බයිනවා, අරක කරේ නැහැ. මේක එහෙම නෙමෙයි. පාර්ලිමේන්තුවක් කියන්නේ අපි ඊගා අවුරුදු පහ කොහෙටද මේ රට ගෙනියන්නේ? දැන් කොතන ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් කතා කරන්න ඕනේ. ඉතින් අන්න ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අතර මම දැක්ක මේ ආපු ආණ්ඩුවට යම් කිසි වමනාවක් තියෙනවා මම දැක්කා. අතරම ජනාධිපතිතුමාට වමනාවක් තියෙනවා කියලා මොකද මමත් ඇත්තටම එතුමත් එක්ක ඡන්දෙ දිනන්න ඉස්සෙල්ලා පැයක් විතර කතා කරා මේ රට හදන විදිහේ. එතුමට වමනාවක් තියෙනවා. හැබැයි යාරින් ටීම් එකට මේක කරන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ. ඒක මම දන්නේ. එතුමට මේ රටට වමනාවක් තියෙනවා කරන්න. හැබැයි ටීම් එකකුත් ඉන්න එපා. මේක මහ පොළොවේ කරපු ටීම් එකක් ඉන්නවා. ටෙක්නොලොජි එක දානවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. මේ හැම එකටම දැන් බලන්න පාර පොලිසිය මහතුරු කී දෙනෙක් මව්වේ වේලනවද? වැස්සට දෙවෙනවද? පොලිසිය හිටියොත් තමයි ට්‍රැෆික්. කලර් ලයිට්ස් එක හරියට සෙට් කරලා තියෙනවා නම් කිසිම ට්‍රැෆික් එකක් නැහැ. ඒක නම් ඇත්ත. ටයිම් එකට වාහනේ යනවා. දැන් පොලිසිය මහතුරු පැටලලා තියෙන්නේ අරෙන් ඕන ගා මෙහෙන් ඕන මෙහෙන් යවන දැන් එයා තමයි වාහනේට මේට යවන්නේ. දැන් එහෙම කරන්න බෑනේ. දැන් ට්‍රැෆික් ලයිට් එක තියෙනවනම් දැන් කසුන්ට බෑනේ ලයිට් එක කඩ. ඈ දැන් බාන කහිරෙන් පයින්නවත් උගන්නන්න නැහැ මිනිස්සුන්ට. දැන් අපි වාහනේ යනකොට ටක් ගාලා කහිරෙන් පයින්නවා මිනිස්සුන්ට වැඩක් නැහැ. බලන්නේවත් නැහැ දෙපැත්ත. හැබැයි මේ මිනිස්සුන්ට උගන්නන්න ඕනනේ. රටේ නීති ඉස්කෝලේ උගන්නන්න. කියන්නේ රටක් කියන්නේ දැන් බලන්න මිනිස්සු දැන් එතකොට පොලිසියට කරන්න තියෙන මොකද්ද? බීලා යනවද කියන එක බලන එක විතරයි. ඒක කොහොමද බලන්නේ? බාර මැද්ද හිටගත්තා. හැම කෙනෙකුටම පිඹින්න විතරයි තියෙන්නේ. බීලා නම් ටක් ගාලා ඉන්ට්‍රේට්. එච්චරයි. කිසිම ට්‍රැෆික් එකක් නැහැ. නැත්නම් පිම්බ ගියා. බීලා නම් ගත්තා. පැලුම් පිම්බිලි ඒව කර ඉන්න වෙලාවක් නැහැ. මොකද එහෙම වුණාම ඉතින් ඔක්කොම බීලා යනවා. ඉතින් බැලුම් පුම්බන්න කී දෙනාද අහුවේ? අනිවාර්යයෙන්. හරි? බැලුමකුත් ගාණක් කරනවනේ ඔය යුනිට්ටත් ගාණක් කරනවනේ. දැන් ඇත්තටම දැන් ඒ රට දැන් වෙන රටවල ලයිසන්ස් මොකද බලන්නේ නැහැ නේ. බීලාද කියලා විතරයි බලන්නේ. එහෙම බලන්න ගියොත් මේක මාර වැඩක්. ඈ දැන් ඇත්තටම දැන් ගොඩක් රටවල හයිවේ එකේ යනකොට කැමරා හයි කරලා තියෙනවා. ඒ කැමරා එක හයි කරන්නේ වැඩිපුරම ඇක්සිඩන්ට් වෙච්ච තැන්වල. දැන් අපි කරන්නේ යුනිට් එකක් දාගන්න වාහනේට. මෙයා කෑ ගන්න ඕන කැමරාවක් තියෙනවා කියලා. අපි කරන්නේ තරමින් යනවා. මොකද ෆයින් එක ගෙලින්ම මේ එයාපෝට් එකේ එලට එනකොට දෙන්නේ. එච්චරට සිස්ටම් දාලා තියෙන්නේ. එතකොට ඇක්සිඩන්ට් එක නැති කරන්න නිසා මිනිස්සුගේ සල්ලි ගන්න නෙවෙයි යෝ. අර දැන් අපේ ලංකාවේ නම් එමයි කරන් යන්න දෙන්නේ. මෙයා කියනෝනේ ඉස්සරහ කැමරාවක් තියෙනවා. කිව්ව ගමන් අපි ස්ලෝ කරගන්න. ඒතර ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් දන්නවා කැමරාව තියෙනවා. ස්පීඩ් එක පැන්නොත් ෆයින් එක වදිනවා.
ලයිසන් එක කරන්න යනකොට හරි එයාපෝට් එකේ එළියට යනවා. විදේශ ගෙන්න එයාපෝට් එකට යනකොට මේ ඔක්කොම ගෙවලා යනවා. ඕක නෙමෙයි ලංකාවේ කරන්නේ. ඈ බාන අර මම දැක්ක බස් එකක් ප්‍රපාතයකට වැහලා ගිය දෙනේ මැරුණානේ. දැන් මොනවද කරලා තියෙන්නේ? දෙපැත්තේ බම්පර් දෙකක් දැම්මා. දාලා ඒ ලයින් එකටම රතු පාටින් ගහලා හොඳ කැමරා දෙකක් හයි කළා. පොලිසියට ළඟම පොලිසියට දුන්නා ඇනලයිස් කරන්න කියලා මෙතර වේගෙන් යන කට්ටිය. ඇත්තටම බම්පර් දෙක දාපු ගමන් වේගෙ යන්නේ නැහැ. කතා ඉවර වෙනවා එතනින්. හැබැයි යනවා නම් ඒකටත් වැඩේ කරන්න. ඉතින් ඕක මේ බිස්නස්මන් කෙනෙකුට කිව්වා නම් මේ කැමරා දෙකක් හයි කරලා දෙන්න කියලා ට්‍රක් ගාලා ඒක මම වුණත් හයි කළා. ඈ මොකද රුපියල් ලක්ෂයක් යන්නේ නැහැ දැන් ආවනේ. ලක්ෂයට අඩුවෙන් හොඳ කැමරා දෙකක් හයි කරන්න පුළුවන්. ඩේටා ටික ඔක්කොම තියෙනවා. අන්න බස් එකට පණිවිඩයක් මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නේ පොලිසියට මෙන්න මේ බස් එක ටක් ගාලා දාන්න කියලා. ඒතර කවදා ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ නේ මොකද? දැන් මම ඇහුවා ඇත්තටම දැන් අර මගේ සුපර් මාකට් එකේ තියෙන දොඩංගොඩ ඒතර දෙපැත්තේ වංගුවේ මැද්දේ ලොකු සුපර් මාකට් එකක් තියෙනවා. මම කිව්වා මේකට බම්පර් දෙකක් දාන්න නෑ නෑ බම්පර් දාන්න වෙන මිනිස්සුන්ට ඩිස්ටර්බ්. හැබැයි මරුණට කමන්නේ. ඒ වගේ හිතන්නේ. නේද බම්පර් එකක් දානවා කියන්නේ අයිමින් යනවා. අනිවාර්යයෙන්. අපි හයියේ යන නෙමෙයි හිමින් යන ඉගෙන ගන්න ඕනේ. හයියේ යන්න පුළුවන් ඕනෙකට ඇෂරේට වැල්ලුවාම යනවා. හයිවේ තියෙනවනේ. ඈ නේද හයියේ යන්න ඕනෙකට හැබැයි හිමින් යන්න නේ අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේවා කතුන් පොඩි දේවල් තියෙන්නේ කරන්න. ඔබ අතට ආපහු අරගෙන එනවා. අර බස් එක බලන්න ගුණාත්මක භාවයක් තිබෙන්නේ. අපි ට්‍රාන්ස්පෝර්ට් එකට වෙලා තින්නේ ඔය වගේ දේවල් ටිකක්. ඔය ප්‍රපාතයෙන් පල්ලෙහාට බස් එක මෙහෙම ලෝකේ එකම රටනේ මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට අයිතිකාරයෝ 200ක් විතර ලක්ෂයක් මම හිතන්නේ 1000ක් විතර ඉන්නවා. ඈ කසුන් රටක් කියන්නේ රෑ 12ට පාරේ බස් එකක් යනවා. දැන් මම දැක්ක ප්‍රයිවට් බස් ටික 6 වෙනකොට ඉවරයි. දැන් එතන මම දකිනවා අපේ ළමයින්ට දැන් රෑට වැඩ කරන්න ඕනේ වැඩ කරන්න විදියක් නැහැ බස් එකක් නැහැ. මේ මහරගම දෙහිවල පාරවත් බස් එක නෙවෙයි. ඔය බස් නැහැ. එතකොට මේක කරන්න ඕනේ රට උස්සන්න නම් මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක හදන්න ඕනේ. ඇත්තටම ඒක කම්පැනි දෙකයි තියෙනවා. රජ එකක් තියෙනවා ප්‍රයිවට් එකක් තියෙනවා. මම බස් එකක් ගෙනනවා ඒකට තමයි දෙන්නේ. ඒකේ විනයක් තියෙනවා ඒකේ සිස්ටම් තියෙනවා. ඩ්‍රයිවර් විතරයි ඉන්නේ ලස්සන ටයි එකක් දාලා ලස්සනට ඉන්නවා. ඈ එතකොට අපි වගේ කට්ටිය වුණත් අර කම්පැනිට හොඳ AC බස් 3-4 ගිහලා දෙන එකනේ කරන්නේ. අපේ පාරටත් දාලා 10 වෙනකන් දුවන්න මට ලාභ නැතත් කවන්නේ නැහැ කියලා. මොකද බ්‍රේක් ඉවන් තිබුණත් ඇතිනේ. මිනිස්සු වැඩ කරනවා කියන්නේ ඒක අපිට ලොකු දෙයක් නේ. පැහැදිලිව. ඈ රසාවක් එනවා. රසාවක් කරනවා කියන්නේ රැට නයිට් එකක් කළා හරි මේ රට උස්සන්න තියෙන කාලේ මිනිස්සු ගන්න නැතුව දුවන්නේ බාන්න 4 වෙනකොට ඔක්කොම පාරේනේ. ලොකු බස් වල එල්ලිලා යන්නේ තියෙන්නේ. ඉතින් පව් මිනිස්සු. අතර මේ රටේ මිනිස්සු පව්. ඉතින් ඒකට තමයි තියෙන්නේ අර රටක ඒක හදලා ඉවර වෙලා ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ ප්‍රයිවට් සෙක්ටර් එකට කතා කරලා කියනවා රයිට් කම්පැනියක් හැදුවා ඕම් බස් ටික එතෙන්ට දෙන්න. එතරින් තමයි ඒක මිනිස්සුන්ට ට්‍රේන් කරලා හරි ඩ්‍රයිවර් ඇක්සිඩන්ට් අරම මොකුත් නැහැ. බස් එක චෙක් කරලා ඔක්කොම කරලා ගේන්නේ. ඈ එතකොට මේ බස් එක මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ ලාභ ලබන එක නේ බ්‍රේක් ඉවන් එකේ තියෙන එක. මිනිස්සුම සතුටින් තියන හිට වැඩ ක්‍රිප්යක් කරනවා නුවර ඔයා දරුවෝ ඇප් එකේ ගිහිල්ලා බස් එක එනවා උදේ 6ට රයිට් මට හෙට එන්න ඕනේ රයිට් ඇප් එක දාලා බැලුවා හෙට 6ට ආයි බස් එකක් තියෙනවා බය නැතුව ගියා දැන් එහෙම යන්න පුළුවන් කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට මහරගම බස් ස්ටෑන්ඩ් එකට දුරකථන ඇමතුමක් දීලා බස් එකක් තියෙන වෙලාවක් අහගන්න බෑ ෆෝන් වැඩ කරන්නේ හොට්ලයින් එක ආන්සර් කරන්න කසුන් මේක කරන්න බෑනේ කසුන් මේ ලංකාවේ මේ ජනගහනයත් එක්ක ටෙලිෆෝන් එකක් තියලා එහෙම කෝල් අරගන්න රටක් නෙමෙයි දැන් තියෙන්නේ ඩිජිටල් වෙබ් අඩවියක්වත් වැඩ කරන්නේ නැහැ ඊයේ ගමන් කොළඹ ඉඳලා නුවරට බස් ටික එනවා ටක් ගාලා ඇප් එකේ පික්මිට කරන්න පුළුවන් නම් ඔව් ඈ පික්මිටම කිව්වම ඉවරයි මේක හයි කරලා දෙන්න කියලා ටක් ගාලා ටයිම් එක එනවා රයිට් මෙන්න බස් එක දෙනවා ඇත්තට පාරේ රස්තිය දෙන්න ඕනෙත් නෑ බස් එකනේ විනාඩි 5ක් තියදී පාරට යන්න අප්පු එතන බලනවා එන්නත් තියනවා රෑ 12ට මිනිස්සුන්ට කොන්ෆිඩන්ස් තියෙනවා මොන තැනක ඉතර මේක යන වේගයක් තියෙනවා මිනිස්සුන්ට ට්‍රේන් කරලා තියෙන රටට ආදරය කරන මිනිස්සු ටිකක් තමයි මේ ඩ්‍රයිවර්ස්ලා දැන් ඇත්තට ඒගොල්ලෝ වුණත් මේ මිනිස්සුන් ඕනකමින් මැරෙන්න අරන් යනව නෙමෙයිනේ සල්ලි පස්සේ නෙමෙයි දුවන්නේ අනිවාර්යයෙන් දැන් අපි පාරේ යනකොට කවදාවත් අපිට පාරේ යන්න බෑනේ දැන් අද මං එනකොට උනත් ප්‍රයිවට් බස් එක අපුව පැත්තකට වීසි කරනවා මොකද අපිට මේ මිනිස්සුන්ට දොස් කියලා වැඩකුත් නැහැ මේ මිනිස්සු මේ සල්ලි හොයාගෙන යන ගමන කොච්චර වහා ගන්නවද හැබැයි ඒක රජය හදලා ඉන්වෙස්ට් කරලා ඉවරලා මේක දෙක හදලා කල්ලා දාපු ගමන් අපි උනත් වාහනේ එන්නේ නැහැ දැන් බලන්න කොළඹට මොනවද වෙලා තියෙන්නේ කියලා මේ ට්‍රැෆික් එක නැති කරන්න තියෙන එකම දේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකනේ මේක හදපු ගමන් ඈ පොඩි දේවල් වලට වාහනේ යන එක නතර වෙනවා කවුරුත් යන්නේ එහෙම එනවනම් දඩ ගන්න ඕනේ හතරකට වැඩිය එන්න නැතුව කොළඹට ඇතුල් වෙන්න බෑ දැන් අතර මම වුණත් කොළඹ යනවා නම් AC බස් එකකට ඉස්සර යන්නේ
දැන් යන්න බෑ. දැන් AC බස් කියන්නේ ෆුල් ගහලා යන්නේ. දැන් හරි ඉස්සර ඉතින් දැන් යන්න බෑ. ඉතින් ඒ හින්දා දැන් උනත් අපි ලෑස්තිලා ඉන්නවා මේ ඩ්‍රයිව් කරන ටයිම් එක හොඳට වාද මම නුවරඑළියට හොටෙල් එක විසිට් එකකට යනකොට එපා වෙලා යන්නේ. බස් එක වාඩි වෙලා යන්න පුළුවන් නම් ලොකු දෙයක්. කොච්චර දෙයක්ද ඔළුවට ස්ට්‍රෙස් ඒක තමයි. ඒක ටයිම් නැති ඉඳලා දැන් අපි යන්න බය. ඈ මෙයාගේ පොඩි රටක කොච්චර ලස්සනට මේක හදන්න පුළුවන්. ඉතින් ඒක හදන්න බලන්න ට්‍රීවිල් එක වෙනුවට කාර් එකක් ගේන්න බැරි රටක් නේ. ඈ ජපානෙත් එක්ක කතා කරලා මේ මිනිස්සුන්ට වාහන ටිකක් ගෙනත් දීලා මේ ට්‍රීවිල් එක අයින් කරන්නනේ තියෙන්නේ. කොච්චර නැති වෙනවද ට්‍රීවිල් අනුතුරු? දැන් ලක්ෂ 20 ගාණක් නේ ට්‍රීවිල් එක මොකක්ද ඒකේ තියෙන මේ ආරක්ෂාව. ආරක්ෂාව. ඈ මිනිස්සුන්ට මොනවද වෙන්නේ? ඉතින් මිනිස්සු ගැන මේ වැඩි හිතනවා. ඒක quality of life කියන එක රටේ හදන්න නම් ලොකුවට හිතන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය රාජ්‍ය නිලධාරීන් ටික ඔක්කොම එකතු කරලා හැබැයි මේකයි. මේකට ආදරය කරන මේකට දැනුම තියෙන පිරිසක් මේ රට ඇතුලේ ඉන්නවා. ඒගොල්ලන්ට කතා කරලා මේක උස්ස ගන්න. ඔබ හරිම තැනක් කියනවා. මම කිව්වොත් ඔබට මෙහෙම මේ දේශපාලඥයෝ බහුතරයක් මිනිස්සු රටට ආදරේ නැහැ කියලා. ඔබ පිළිගන්නවද ඒක? නෑ කසු මෙහෙමනේ. නොලෙජ් එක නැතුව කිසි කෙනෙකුට කිසි දෙයක් කරන්න බෑ. වීදුරු කාමරවල. දැන් අපිට උනා වීදුරු කාමරවල අපි ඉඳලා නැහැ. මේගේ පාට දෙකක් තියෙනවා. අපි මහ පොළේ බැහැලා වැඩ කරන මිනිස්සු. බොරුවට කට කියවලා වැඩක් නැහැ. මම කියන්නේ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේ channels තියෙන්නේ හැම මිනිස්ටර් කෙනෙක්ම ගෙනල්ලා අහන්න ඕනේ ඔයා මොනවද කරේ? මේ මාසේ ඔයා මොනවද කරේ? ඩෙවලොපින්. ටීවී channel වලට. ටීවී channel වලට. වගකීමක් තියෙනවා ඔබ කියන්නේ. ඔව් ඔයා කියත් මොනවද කරේ කියලා. ඔයාගේ ඉස්සරහ plan එක මොකද්ද? එහෙම කොහෙද ආන්නේ? එහෙම වුණා කවුරුත් පාර්ලිමේන්තුවක් නැහැ නේ. දන්නවා මෙතෙන්ට ඇවිල්ලා උත්තර දෙන්න ඕනේ. ඒ හින්දා මම මේකට කිව්වොත් පට කෙලවෙනවා. ඈ? එහෙනම් හරි මනුස්සයව යවන්න. මම හැමදාම කියන්නේ මේක ගරු සේවයක් කරන්න. ඒක රුපියලක් පඩි ගෙවන්නේ. දක්ෂත මනුස්සය, ජනප්‍රිය මනුස්සය නේ. දක්ෂ මිනිහා ගිහිල්ලා මේ රට හදයි. හරි? ඒ වගේ දැන් එහෙම වුණොත් නේ දැන් පාර්ලිමේන්තුවට ඉන්න මිනිස්ටර්ට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ බංකොලොත් වුණා මොනවා වුණා. එයා වග කියන්න ඕනනේ. දැන් මට අපේ කම්පැනිය වැටුනොත් මම වග කියන්න ඕනනේ මිනිස්සුන්ට. ඒක මගේ වගකීම. සා වගවීම. එහෙම රෙස්පොන්ස් එකක් නැහැ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා මිනිස්සු රණ්ඩු කරගන්න. ඈ අරක කරා මේක කරා ඕපදූප ටිකක් කතා කරලා කෑකෝ ගහලා හූ කියලා එනවා. යන්නේ ඒක තමයි හදන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ channels තියෙන්නේ ගෙන්නලා ආන්න ඕනේ. ඔබතුමා මොනවද ඔබතුමාගේ මේ අවුරුදු 5 plan එක? මොනවද කරන්නේ? මේ සම්බන්ධව ඔබතුමා ඉන්නේ ඕවට එක්ස්පර්ට්ස්ලා ගෙනල්ලා අහපු ගමන් එක්ක මිනිහ ඉගෙන ගන්නීනේ. තේරෙන්නේ නැත්නම් කියලා හරි දෙන්න පුළුවන්. ටීවී channel එකකට මාධ්‍යයකට රට ගොඩනගීමේදී මොන වගේ වගකීමක් තියෙනවද? ඒක තමයි වගකීම. ඒ කියන්නේ දැන් අපේ රටේ හදන ටෙලිනාට්‍ය ටික උනත් හදන්න ඕනේ ව්‍යවසායකයෝ හදන්න. ඒවා තමයි ටෙලිනාට්‍ය බවට පත් වෙන්නේ. මොකද මොටිවේෂන් මේ දරුවන්ට බලන්න පුළුවන් ටෙලිනාට්‍යයක් එන්නේ. හරි? ඒතර ඒ channel එක දිහා බැලුවාම ඒ channel එකෙන් තියෙන්නේ නරක මිනිස්සු පෙන්වන්නේ ඒවනේ දැන් තියෙන්නේ. දැන් channel එකක් බැලුවොත් නිවුස් බැලුවොත් නරක මිනිස්සු ටික තමයි පෙන්වන්නේ. මම දැක්ක ඕස්ට්‍රේලියාවේ අර ෆයිට් එකක් ගියා 15ක් කොහෙද බැලුවා විනාඩියක් පෙන්වුවේ නැහැ ඒගොල්ලෝ නිවුස් එකේ. එච්චරයි. ලංකාවේ වුණා නේද? මොකද ලංකාවේ ගොසිප් කියන්නේ කාට හරි කරදරයක් වුණාම ඔක පෙන්නලා උන් අංගඩු ගාලා නැති කරලා විනාශ කරලා දාන්න. හැබැයි ඒ වගේම හොඳ මිනිස්සු ටිකක් පෙන්වන්න එපා. දැන් මම දැක්කා මම අර කිව්වේ දැන් මේ ලංකාවේ ගොඩාක් මිනිස්සු මේකට ඉන්වෙස්ට් කරා. හැබැයි පෙන්නුවේ අර ටීවී channel වල 3 දෙනා කරන්නේ ඔය විතරනේ. අනිවාර්යයෙන්. කාව බ්‍රෑන්ඩ් කරලා පෙන්වුවද? ඒ මාධ්‍යයේ තියෙන දුර්වලකමක්. පක්ෂ හරි. ඒ කියන්නේ මාධ්‍ය කියන්නේ ඒගොල්ලෝ හදන්න ඕනේ ස්ට්‍රැටජි එකක්. හැම පාර්ලිමේන්තුවේ ඉන්න ඇමති කෙනෙක්ම ඇවිල්ලා කියන්න ඕනේ මේ මාසේ මොනවද කරන්නේ. ඉදිරි අවුරුදු 5 ඔයා මොනවද කරන්නේ? මොකද්ද plan එක? ඒක කියන්න බෑන මිනිහව තියන්නේ ඉතල වැඩක් නෑ. ඈ? ඒ කියන්න වෙන තියන්නේ ජනාධිපතිත් ඉන්නවා. මේක තමයි plan එක. අවුරුදු 5 රට වෙන්න මෙතෙන්ට යනවා මෙන්න මෙතන තියෙන්නේ. නායක වෙන්නේ කොහොමද? ඩොලර් හදන්නේ කොහොමද? ඈ? ඇත්තටම අපේ රටට මේන කාගෑ මුකුත් වන්නේ අපේ රටේ තියෙන ටික හරියට මේ ඉන්න පොපියුලේෂන් එකට කන දෙනවා කියන්නේ හරි පොඩි වැඩක්. හරි. මොකද ඒක කරන්න බැරි එකක් නෙමෙයි. ඉතින් ඒක කරන්න අර රණ්ඩු වෙන එක නවත්තලා හැමෝම එක මේසයකට ඇවිල්ලා මේ පොර කා ගන්න එක නවත්තලා මං කියන්නේ හැමෝම එකතු වෙලා මේ රට ඉස්සෙල්ලා උස්සන්න. උස්සලා ඉවර රණ්ඩු වෙන්න කියලා. බොහෝ වැදගත් කතා රසක් ඔන්න අද දවසේදී මේ කතා බහේ පළමු අධ්‍යයනය ඇතුලේ අපිට දිගහැර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දිනුෂ් සම්පත් ලියනගේ මහත්මයා සම්පත් සුපර් ට්‍රේඩර් අධිපතිතුමන් කල්පනාකර අධ්‍යක්ෂකතුමන් එතුමන්ගේ අදහස් නිරන්තරයෙන්ම රටක් ගොඩනැගීමේදී සහ පෞද්ගලිකව ඔබ
පුද්ගලික විදිහට සංවර්ධනය වෙන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ අදහස් තිබුණා. අදහස් කතා කරන්න හම්බුණා. ඉතින් මේ කතාබහ තාමත් අවසන් වෙන්නේ නැහැ. මේ තවත් අදියරක් ඔබට ඉදිරිපත් කරන්න තියෙනවා. අපි ඒ අදියරේ කතා කරනවා. හරියට මේ රටේ තිබෙන ප්‍රශ්න මොනවද? මේ ප්‍රශ්න කොහොමද අපි निराකරණය කරගනිමින් රටක් සංවර්ධනය කිනුවෙන් අරන් යන්නේ කොහොමද? සහ කෘෂි කර්මාන්තය, ඒ වගේම වැවිලි කර්මාන්තය, ඒ වගේම ව්‍යවසායකත්වය ඇතුලේ ව්‍යාපාර ආරම්භ කිරීම සහ සංචාරක ක්ෂේත්‍ර ඔස්සේ මේ ආකාරයේ විවිධාකාර වූ පැතිකඩයන් හරහා රටක් කොහොමද දියුණු කරන්න කියන පිළිබඳවත් අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙනවා. අපි ප්‍රථම විරාමයක් ගන්නවා. අපි දෙවන අදියර සමග ඔබ හමු වෙමි බලාපොරොත්තු වෙන්නේ. ඉතාම ඉක්මනින් ඔබත් සමග සම්බන්ධන ඕම් ඉන්න බවත් යන්න එපා.